ගැටලු විසඳීම කියලා වගන්ති ගණන් විතරක්ම හදලා බෑ. හරි. පහත රූප අතරින් ඒ කියන්නේ අපි අර මං කිව්වේ මිශ්‍රව සමබරව ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න වලට ගැලපෙන විදියට අපි ලෑස්ති වෙන්න ඕනේ. අය ඔයාට වෙන හොයන්න දෙයක් නැහැ. මේ හැම අදාළ ප්‍රශ්නයක්ම මම නිතරම සාකච්ඡා කරනවා. හරි? ටික විභාගයට අදාළ ගැටලු ටිකම අපි සාකච්ඡා කරමු. ඒ වගේම ගැටලු. හරි. පහත රූප අතරින් නොගැලපෙන රූපය තෝරා යටින් ඉරක් අඳින. නොගැලපෙන රූපය. ඒ කියන්නේ රූප දෙකක් කිසියම් හේතුවක් නිසා ගැලපෙනවා. අන්න ඒ කියන්නේ මහා ලොකු වැඩක් නෙවෙයි. මම ඔයාලට කියලා තියෙන හොයන විදිය එක එක කොටස වරින් වර සසඳලා වැරදි තැන පරිස්සමට හොයා ගන්න. අනිවාර්ය විභාගෙට වැඩි ප්‍රශ්නයක් දෙකක් තියෙනවා. පේපර් එකේ ඉස්සර මුලින් තිබ්බේ දැන් කොතනද කියලා අපිට කියන්න බෑ. හරි. ඔයා හොයන්න බලන්න ඔක්කොම නිකන් බැලු බැලමට එක වගේ. ඒ නිසා හරියට ඉලක්ක කරගෙන වම් පැත්තේ කොටුව වම් පැත්තේ රවුම උඩ දකුණු පැත්තේ කොටුව යට වම් පැත්තේ කොටුව යට දකුණු පැත්තේ රවුම මැද ටික ඔය ආකාරයට වෙනම සසඳන්න ඕනේ. හරි. එහෙම කරගෙන යන්න මම පුතාලා ආයෙසරයක්. හා මට උත්තරේ කියන්න. දෙනු කැංගිලි වලින් උත්තරේ පෙන්නන්න උත්තරේ 3. උත්තර ටික දාන්නන්නේ. උත්තරේ 1. ඊළඟ එකත් ඒ වගේ බලන්න මම කිව්ව විදිහට එක එක කොටස විතරක් චෙක් කරන්න. සියල්ල දිහා එකවර බලන්න එපා. මම මේවට ඒ ක්‍රමයයි හොයන්නේ. අද රෙකෝඩින් දැම්මා. පුතේ රෙකෝඩින් දාලා තියෙන්නේ. අනේ පුතේ අර එක සතියක් බ්‍රහස්පතින්දාවක රෙකෝඩින් තිබුණේ නැහැ. ඒක මේ තාක්ෂණික ගැටලුවක්. අපේ ඒවා ඉතින් ඉඳලා හිටලා පොඩි අර්බුද එනවා. ඒ නිසා තමයි රෙකෝඩින් එක දාන්න බැරි වුණේ පුතේ. ඊට පස්සේ මම උත්තර ටික නම් අදලා දැම්මා ඔයාලට. මොනවා හරි එහෙම ගැටලුවක් ආවොත් අම්මලට කියන්න මට කෝල් එකක් දාලා කියන්න කියලා ඒ ගැටලුව. හරිද? අම්මලට කියන්න මට කෝල් එකක් දාලා ඒ ගැටලුවක් තිබුණොත් කතා කරලා කියන්න කියලා. මම එතකොට ඒක උපුස් එකත් එක්ක කතා කරලා ඒකට විසඳුමක් දෙනවා. ඔව්. පස්සේ කියන්නම් ඊටු ටික නේද? රයිට් මෙහාට ආරේ. දෙවෙනි එකත් බලන්න පුතේ හැමෝම. උඩට බලන්න කොටසෙන් කොටස. පුතේ අනවශ්‍ය දේවල් ටයිප් කරන්න එපා. මම ටයිප් කරන්න බැරි වෙන්න මෙහි ලොක් කරනවා. ලොක් කරලා දානවා. අනවශ්‍ය ඒවා ටයිප් කරන්න එපා. උවමනාවක් තිබුණොත් විතරයි. මට මෙහෙම දාන්න දැන් මම මෙතන එක දාලා තිබ්බේ නේද? 3. ඒ වගේ අර මොනවා හරි මට මෙතන වැරදුනොත් හරි ඔයාට අපහැදිලි තැනක් තිබ්බොත් මට කියන්න. එතකොට මේ හරි සර්, ලේසි සර්, එපා සර්, ඕනි සර් ඒව ලියන්න එපා. ඔෆ් කර. රයිට්. දෙවෙනි උත්තරේ බලන්න. හරි එකෙන් එකට සසඳන්. අර මැද කොටසේ ඉරි ගැන හරියට බලන්න. ඔයාට වරදින තැන් මැද කොටසේ ඉරි හොඳට බලන්න. උඩ රවුම හරි නේද? රවුම මැද එකතු කිරීමේ ලකුණ. යට රවුම මැද එකතු කිරීමේ ලකුණ. වම් පැත්තේ කොටුව ඇතුලේ එකතු කිරීමේ ලකුණ. දකුණු පැත්තේ කොටුව ඇතුලේ එකතු කිරීමේ ලකුණ. ඔන්න මේ වටේ හතරම සසඳලා ඉවරයි. එහි වරදක් නැත. මැද ටිකට යන්න. නෑනේ වැරද්දක්. ඔක්කොම ඉරි කෑලි ලස්සනට තියෙනවනේ. තියනවද වැරද්දක්? අන්න විමසිල්ලෙන් බලන්න ඕනේ නේද? හෙලෝ. ක්ලාස් එකේ කියන්නේ කිව්වම ඔව්.
ऑफिस नंबर එකට ටක් කරලා WhatsApp message එකක් දාන්න කියලා group එක ඉන්න මම අපෝ ගන්න. පුතේ බලන්න ඊළඟ එක එතකොට පුතේ හරේ ඔය ලින්ක් එක නැති වුණාම මිනිත්තු 10කට විතර කලින් ප්‍රශ්න විසඳ ගන්න ක්ලාස් එක පටන් ගත්තම නම් අම්මලාට කියන්න කෝල් කරන්න එපා කියලා. දැන් බලන්න මිනිත්තු 5ක් විතර මම එහාට මෙහාට දිව්වා. රයිට්. උත්තරේ කියන්න මට. තිමිෂ්ක කියන්න උත්තරේ දෙවෙනි එකට පුතේ. මම ඒව ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඔයාට බලන්න විතරයි තියෙන්නේ හරියට අවබෝධය. උත්තරේ 2. අර මැද ඉරි ටික වෙනස් නේද? අර දෙකේම තියෙන මැදින් ඉරි ටික තියෙන්නේ ලස්සනට එක හැඩයක්. හැබැයි දෙවෙනි එකේ ඉරි ටික කියන්නේ වෙනස් ආකාරයක. හරස් අතට නේද? එහෙනම් ඔයා ඒක දැකලා තියෙනවා. ඔයාගේ හොඳට ඇස් පේනවා. සන්තෝෂයි. ඔන්න ඊළඟ එක නම් ඔයා වරද්දලා තියෙනවා. මම දන්නවා. ඒක ඊටා සියුම්ව අවබෝධයෙන් බැලුවේ නැත්තම්. ඒ කියන්නේ කොටසෙන් කොටස එක උඩ එක තිබ්බම කොහොමද වෙන්නේ කියලා ඔයා බැලුවේ නැත්තම් පුතේ වරදිනවා. උත්තර දිහා බලන්න එපා. 4 වෙනි එකේ උත්තර දිහා බලන්න එපා. සෝරි 3 වෙනි එකේ. මුල් රූප තුන එක මත එක තැබුව විට පිහිටන ආකාරයක අංක වෙනසක් තියෙන එක ඉතර ගණන් ගන්න එපා. බලන්න හා තියන්න. මුල් රූප තුන එක මත තියන්න. උත්තර දිහා බලන්න එපා. ලිනාසා උත්තර දිහා බලන්න එපා. සයුනි හා තියන්න මනෝමෙන් එක උඩ එක. right. අර මැද ඩොට් එක උඩමයි අනිත් දෙන්නගේ ඩොට් එක එන්නේ. අන්න ඕක එක තර්කයක් ඔයාට. හැබැයි අර දෙවෙනි එකේ අර ඉරේ තියෙන ඩොට් දෙක මොකද වෙන්නේ කියලා ඔයා බලන්න. ඔය සැලකිලිමත් වෙන්න ඕනේ දැන් මම ඔය කියන්නේ. දැන් අත උස්සන්න උත්තරය ඇඟිලි වලින්. ඔයාට අහුණා නම් yes very good. උත්තරේ 2. හරියටම හරි. දැන් අන්න එහෙම ඔයා බලනවා නම් මට ඇති. ඒ කියන්නේ ඔයා දැන් දකිනවා ඒ වගේ දේවල් වල උත්තරේ හොයා ගන්න විදිය. හරි. very good. 2. ඒක අංක 4ට එන්නේ අංක 3ට උපදේශ වැටිලා තරුවක් එන්න ඕනේ ඒකට. හරි කමන්නේ. ඊළඟ එකට යමු. 2008 වර්ෂයේ අවසන් වූයේ බදාදා. හොඳ ගැටලුවක්. ඔය වගේ ඒවා පරණ පේපර් වල බලන්නකෝ බහුලව අපට හම්බ වෙලා තියෙනවා. 2008 වර්ෂයේ අවසන් වුණේ බදාදා නම් මයි පුතා මට කියන්න 2009 ආරම්භ වෙන්නේ කවදද? බ්‍රහස්පතින්දා. එහෙනම් බලන්න 2009 ජනවාරි 1 බ්‍රහස්පතින්දා. ඔය කතාව ඔයා හඳුනා ගන්න වෙනවා. පැහැදිලිද? ඒ අනුව ජනවාරි මාසයේ අවසන් වන දවස. මෙයා හොයාගත්තට පස්සේ මොකද ඔයා කරන්න ඕනේ?
ඔයා තව දැනගන්න ඕනේ ජනවාරි මාසෙට දින කීයක් තියෙනවද? 31යි. ආරම්භක දිනය කවදද? බ්‍රහස්පතින්දා. එහෙනම් මේක එකෙන් එකට කරගෙන යන්නේ නැතුව 7න් 7ට කරගෙන යන්න. 7යි 1යි 8 බ්‍රහස්පතින්දා. 8යි 7යි 15 බ්‍රහස්පතින්දා. 15යි 7යි 22 බ්‍රහස්පතින්දා. 22යි 7යි 29 බ්‍රහස්පතින්දා. අය 7ක් එකතු කරන්න බෑනේ. එහෙනම් 30 සිකුරාදා 31 සෙනසුරාදා. එහෙනම් උත්තරය සෙනසුරාදා මෙන්න හොයාගත්ත විදිය. 1 2 3 4 කියලා මුළු මාසෙම දින ටික ලියන්න එපා පුතේ. එහෙම වුණොත් වෙලා යනවා. ඔයා මෙන්න මේ කටු වැඩේ කරගන්න ඕනේ. ඉක්මනට ලියා ගන්න. ඔතන ඉඳ මන්ද මෙතන තියෙන කටු වැඩේ ඉඳ. මෙතන ලියා ගන්න කටු වැඩේ. මේවා හරි වැදගත් පුතේ. මනෝමෙන් හදන්න බෑ. එපා හදන්න. මේවා ලියලම හදන්න. ඒවට මිනිත්තුව ගන්න. මිනිත්තුව ඉතුරු කරගන්න අවස්ථා තියෙනවා. ඒ පළවෙනි දෙකෙන් මිනිත්තුවක් යන්නේ නැහනේ. ඉතිරි කරගන්න. මේකට මිනිත්තුව ගන්න. ඒ විදිහටයි අපි පැය හදා ගන්න ඕනේ පුතේ. හා. උත්තරය 2. 5ට 2. ලියා ගන්න කටුවේ. තිමිෂ්ක ලියාගත්තද පුතේ? තිමිෂ්ක ලියාගත්තද? එයාට දැන් ගැටලු ටික ඉස්කෝලේ අමාරු නැද්ද? ඉස්කෝලේ පේපර්ස් කරනවා නේද? මම එයාලට විභාගේ ලං වෙලා දෙනවා ඉලක්ක පේපර් කට්ටලයක්. 5 5 එකක් 10ක් දෙන්න. හරිද? විභාග ආසන්න සති දෙකේ කරන්න වෙන. එතකන් එවන්නේ නැහැ. විභාගයේ ලං වෙලා ආසන්න සති දෙකේ 3 විතර කරන්න මම ඔයාට පේපර් කට්ටලයක් එවනවා. පේපර්ස් 5 5 10යි. මගේ අවසාන පේපර් එක. මේ දවස්වල සකස් වෙමින් පවතී. එතකොට ඇත. ආයේ මට කරන්න දෙයක් ඉතුරු වෙලා ඇත නැත. ලියාගත්තද? right. එහෙනම් අපි ආ ඊළඟ ගැටලුවට. මවක් තමා සතු මුදලින් භාගයක් ලොකු දුවටද ඉතිරියෙන් භාගයක් ලොකු පුතාටද ඉතිරි කොටස දෙකට බෙදා පොඩි දුවටත් පොඩි පුතාටත් දෙන ලදී. ලොකු දුවට දුන් මුදල 480ක් නම් මුළු මුදල. දැන් මෙහෙම භාග සහිත මෙවැනි වගන්ති ගැටලුවක් ඒ භාග දැනුමෙන්ම හදන්න බෑ පුතේ. දෙක හදනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ආවනම් අපි ඒ ක්‍රමයට යමු. හැබැයි මේකෙදි එහෙම කරන්න බෑ. කාලය ඉතිරි කරගන්න ඕනේ. ඔයාට මම කියලා තියෙනවා මෙවැනි වගන්ති ගැටලුවක් අඳුනා ගන්න විදිය මගේ කරගන්න විදිය මෙන්න පුතේ මුළු මුදල මේ තියෙන්නේ මුළු මුදල. ඔයනි ගැටලු භාග වලින් හදන්න එපා. හදන්න පුළුවන්. භාග එකතු කරන්න ඕනේ, හර සමාන කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ. ඒක ලොකු කතාවක්. මෙන්න මේ කොටුවට යන්න. මෙන්න මුළු මුදල. මේකෙන් භාගයක් දෙනවා ලොකු දුවට. ලොකු දුවට භාගයක්ම දෙන්න. ඉතිරියෙන් භාගයක්. ඒක දෙකට බෙදලා ලොකු පුතාට දෙනවා. ලොකු පුතාට දෙනවා. ඉතිරිය දෙකට බෙදලා. මෙහෙම දෙකට බෙදලා. ඉතිරිය දෙකට බෙදා පොඩි දුවට පොඩි පුතාට දෙනවා. පොඩි දුවට පොඩි පුතාට. ඔන්න දුන්නා. දැන් තමා සතු මුදල අම්මා සතු මුදල බෙදන ආකාරය වගන්තියට වඩා ඔයාට දැන් පැහැදිලි ඒ කොටස් වල ප්‍රමාණය. මේ කොටුවේ ඇසුරෙන් ඔයා එක පැහැදිලි කරගත්තා. අඩුම කොටස් සමාන කොටස් දෙක පොඩි දුවටයි ලොකු පොඩි පුතාටයි හම්බ වෙලා තියෙනවා. හතරෙන් එකක් ලොකු පුතාට හම්බ වෙලා කියලා ඔයාට පේනවා. මුළු මුදලෙන් හරියට ලොකු දුවට හම්බ වෙලා කියලා ඔයාට පේනවා. ඒ කියන්නේ වගන්ති ගැටලුවට වඩා වගන්තිය කියවලා තේරුම් ගන්නවට වඩා මේ විදිහට තිබ්බහම ඔයාලට පැහැදිලි. මම මේකට කියන්නේ තිමිෂ්ක ගැටලුව මගේ කරගන්නවා කියලා. ඔයා ගැටලුව මේ විදිහට මගේ කරගන්න ඕනේ. හරි. දැන් ගාන එක තැනක කියනවා ලොකු පුතාට දුන් මුදල 480යි. මෙන්න මේ කොටස 480යි. දැන් ඔයාගේ ගණිත දැනුම. දැන් භාග දැනුම. භාග දැනුම
මෙයා 480 නම් මේ දෙන්නම කීයද පුතේ? 480යි. එහෙනම් මේ කැලල කීයද? 480 ඒවා දෙකක්. පැහැදිලිද ඔයාට? ඔයිට වැඩිය පැහැදිලි කරන්න ඕනේද? නෑ. මේ කොටස 480 නම් මේක එක්කනා වෙන වෙනම හොයන්න ඕනේ නෑ. මේ කැලලත් 480යි. එහෙනම් මේ ඔක්කොම මෙතන අගය. මේ භාගේ මේ දෙක එකතුව. බිඳුවයි 8යි 16යි 6යි 4යි 4යි 8යි 1යි 9. එහෙනම් මේ ටික ඔක්කොම 960. අපෙන් අහන්නේ මුළු මුදල. එහෙනම් මේ ටික 960යි නම් මේ ටිකත් 960යි නම් ඒක ಗುಣ කරනවා දෙකේ. දෙවරක් බිඳුවයි දෙවරක් 6 12න් 2යි එකක් ඉතුරුයි. දෙවරක් 9 18යි 1යි 19 1920. තව ක්‍රමයක් තියෙනවා. මෙහාට හැරෙන්නකො. මොකක්ද? මෙහෙම නිරවුල් කරගන්නත් පුළුවන් පුතේ. අනේ මැනික ලියන්න එපා ඉතින්. පොත දාන්නකො පැත්තකට හිතේ ලියා ගන්න. ඔයාට මම යෝජනා කරන්නේ මෙහෙම්මම හදන්න. අයි සර් කියන වැඩේම කරන්න ඕනේද ළමයි? නෑ එහෙම එපා. මගේ දරුවෝ මම කියන වැඩේම කරන්න බෑ. මම කියනවට වඩා එහා දෙයක් ඔයා හිතන්න ඕන. ඇයි ඔයාට හිතන්න බැරි? මෙයා 480 නම් සර් මේ දෙක එකතු කරලා ආයේ මේ ඔක්කොම මෙහෙම ඕනේ නෑ සර්. එක විදියටම මේක 4ෙන් ගුණ කරා නම් හරිනේ සර්. ආන් එහෙම ඔයාට යෝජනා කරන්න දැනෙනවා නම් මං හරි සතුටුයි. සර් කියනකට වඩා ඉස්සරහින් ඔයා ඉන්න ඕනේ. ඔයාට හිතුන්නේ නැද්ද මෙහෙම? හිතුණා නේද? කියා ගන්න බැරුව හිටියේ. very good. මෙහෙමත් හරිය. මේ වගේ කොටස් හතරක් තියෙන නිසා 484න් ගුණ කළත් හරි. නැත්තම් මේ විදියට කොටසෙන් කොටස නිරවුල් කරගෙන මෙතනට ආවත් හරි. එක විදියක් ලියා ගන්න. මේ ටික නම් කරගන්න ඕන. ඔය කටු වැඩේ හරිම වැදගත් පුතේ. මෙතන ඉඩ තියෙනවා, මෙතනත් ඉඩ තියෙනවා. සූටිවට මේ වැඩ ටික කරගන්න. මෙවැනි ගණන් නම් කටු වැඩ කරලා වගන්තිය මගේ කරගෙන හදන්න ඕන. මනෝමයෙන් නම් කරන්න බෑ. වෙන භාග සෙල්ලම් වලින් යන්නත් එපා අමාරුයි ඔයාට. මේ තමයි ඔයාට ගැටලුව අඳුන ගන්න තියෙන සරලම ක්‍රමය. පුරුදු වෙන්න. කටු වැඩේ ලියා ගන්න. තව ඉස්සරහට යද්දි කටු වැඩ ලියන්න ඕනේ නෑ. ඔයාගේ හිතේ තියෙන කටු වැඩේ මම දන්නවා. හරි. ඊළඟ ගැටලුවට යමු. 7 වෙනි ගැටලුව. ඒකත් භාගමයි. අඹ ගොඩකින් 4න් එකක් නරක් වෙලා. එහෙනම් මෙන්න අඹ ගොඩ. 4න් එකක් නරක් වෙලා. භාග ගන්න මගේ කරගන්නවා කොටුවක් ඇසුරේ. 8න් එකක් ඉදී තිබුණි. දැන් මොකද කරන්නේ? මේක 8ට බෙදන්න. මේ ප්‍රමාණය නරක් වෙලා 8න් එකක් ඉදිලා. හරි නේද? පැහැදිලිද? ඉතුරු ප්‍රමාණයෙන් කියලා නෑනේ. ඉතුරු ප්‍රමාණයෙන් කියවට මෙයා බෙදන්න බෑ. අර ගානේ එහෙමයි. මේකේ ඉතුරු ප්‍රමාණය කියලා නෑ. 4න් එකක් ඉදිල් නරක් වෙලා 8න් එකක් ඉදිලා. එතකොට 4ට බෙදලා කියන්නේ 8 කෑලි දෙකක්. 8න් එකක් කියලා කියන්නේ එකක්. මම පුතාට පැහැදිලිද? right. ඉතුරු ඒවා අමුයි. ඉදී තිබූ ගෙඩි ගන්න 38. එහෙනම් මෙන්න මේ කෑල්ල 38යි. උදේට අහගන්න. ඒ ටික 38යි. 38යි 36යිද?
36යි නේ. ඒ ටික 36යි. ඔව් 36යි. දැන් මොකද කරන්නේ? මුළු අඹ ගෙඩි ගන්න හොයන්න මොකද කරන්නේ දැන් හිතන්න. ಗುಣ කරනවා. කාගෙන්ද ಗುಣ කරන්නේ කියලා ඇඟිලි වලින් මට කියන්න. පියුමාල් කියන්නේ ඇඟිලි වලින් ಗುಣ කරනවා. ඒ කියන්නේ දැන් ඔයාට මං කිව්වනේ මේක මෙහෙම හදන්නත් පුළුවන්. 484න් ಗುಣ කරන්නත් පුළුවන් කියලා. අන්න දැන් මෙතනට ඒ ක්‍රමය භාවිත කරනවා. ඒකයි මම මේ දෙවිදියම කියලා දුන්නේ. ගානේ හැටියට බොහොම ඉක්මනින් උත්තරයට යන්න පුළුවන් ක්‍රමයක් ඔයා භාවිත කරා. ඒක ඔයාගේ හැකියාව. ඔයා බලන්න මෙවැනි කොටස් මේකේ කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8. එහෙනම් එක කොටසක් පුතේ 36යි නම් කොටස් 8ම තමයි මුළු ප්‍රමාණය. එහෙනම් 36 ගුණ කරනවා 8. තේරුණා නම් අත උස්සන්න. නැත්තම් තව පැහැදිලි කර. තේරුණා නම් අත උස්සන්න. නැත්තම් තව පැහැදිලි කර. තිමිෂ්ක පියුමාල් කො තේරුණාද නැද්ද? තේරුණා. රයිට්. එහෙනම් මෙන්න ಗುಣ කරමු. 8 වරක් 6 සර් එදා කිව්වනේ 8 වරක් එන්නේ නැහැ කියලා අපිට. 8 වරක් නැහැ මෙතන. කවුද කියන්නේ මෙතන 8 වරක් තියෙනවා කියලා? 8 වරක් නොදන්නා ඔයාට මේ ගාන හදන්න බෑ. මෙතන 8 වරක් තියනවද? නෑ. මෙතන තියෙන 6 වරක් සහ 3 වරක්. අන්න 8 වරක් නොදන්නා ඔයාට හැබැයි ගණිත උපක්‍රම දන්න ඔයාට මේක හදන්න පුළුවන් පුතේ. 6 වරක් 8 48යි. 4ක් ඉතිරි. 3 වරක් 8 24යි 3යි 28යි. මෙතන 40 නේ 28ක්. 4 වරක් 8 වරක් 3 24යි 4යි 28. හරිනේ 288යි. 8 වරක් නැහැ කියලා හදන්න බෑ. බැරුව ඉන්න බෑ නේ. ඒක තමයි අපේ හැකියාව. 6 වරක් දන්නවනම් 3 වරක් දන්නවනම් අපි යන් ඉස්සරහ. දන්න දේවල් භාවිත කරා. right. ඉක්මනට ලියා ගන්නේ කොටුව බෙදලා මේ ටික ලියා ගන්න. මේවා ලියා ගන්න කියන්නේ මේවා පුතේ කටු වැඩ නොකර ඔයාට අමාරු වෙන නිසා. ගොඩක් වෙලාවට මේ කටු වැඩ කරන්න නැතුව සමහර භාග වලින්ම හදනවා. ඒක ඔයාට අමාරුයි. මෙතනට ගියාම මාර ලේසි. ඒකයි මම ඒකෙන් ඒ ක්‍රමයට යන්න කියලා මේ ලියා ගන්න කියන්නේ ඒක. ඒකට හුරු කරන්න. ඔයා හුරු වෙන්න. ශනුකට එම ලේසි නේද මේ ක්‍රමය? හදලා බලන්නකො භාග වලින් මාර අමාරුයි. මම නම් හදන්නේවත්. හර සමාන කර කර ඕනේ. ගණිතයට මේක ලේසි නේ ගණිතය. එහෙනම් ඉතින් ටිකක් hina වෙන්නකෝ අනේ ලේසි නා. අන්න එහෙම. මට බයක් හිතෙනවා. මෙයාට අමාරුද. පුතේ ලියා ගන්න. 8 වෙනි ගානේ එහෙනම් sorry 7 වෙනි ගානේ 288 3 වෙනි උත්තර. කටු වැඩේ ලියා ගන්න. මනුල්‍ය තේරුණාද මනුල්‍යයට? අමාරු නෑ නේ. හරි. අපි ආ ඊළඟට. අමාලිගේ වයස අවුරුදු 7. ඔන්න වෙනස් විදිය ගැටලුවක් බලා ගන්න. අමාලිගේ වයස අවුරුදු 7යි. බලා ගන්න. අමාලිට 7යි. තමාලි අමාලිට වඩා 3ක් වැඩි මහලු. තමාලි අමාලිට වඩා 3ක් වැඩි මහලු කියන්නේ 7යි 3යි 10යි. ඒක මනෝමෙන් කරගන්න පුළුවන් නේ. හරි. ඊළඟට අහගන්නකො. අමාලිට අවුරුදු 21ක් වෙනකොට මෙයාට 21ක් වෙනකොට මෙයාට කීයද කියලා අහන්න. දැන් ඕක හදන ක්‍රම දෙකක් තියෙනවා. මෙයාට 8ක් වෙනකොට මෙයාට 11යි 9ක් වෙනකොට මෙයාට 12යි 10යි 13යි ඔහොම කියලා මෙයාට 21 වෙනකන් යන්න පුළුවන්. හැබැයි පුතේ වෙලා යනවා. සෑහෙන වෙලාවක් ගත වෙනවා. මම මේක 4 දරුවන්ට 3 දරුවන්ට මෙහෙම කියලා දෙනවා. හැබැයි ඔයාට මේ ක්‍රමයට ගියොත් පේපර් එක ලියලා අඳාගෙන එළියට එන්න වෙනවා. වෙලාව මදි කිය. ඒ නිසා අපි මේක මෙහෙම කරමු. හොඳට අහගන්න ජනිත්‍යෝ මනුල්‍යයා
අමාලිට අවුරුදු 7යි තමාලිට 3ක් වැඩි 10යි. අමාලිට අවුරුදු 21ක්. මෙයාට 21ක් වෙනකොට මෙයාට කීයද කියලා නේ අහන්නේ. හොඳයි. මම පුතා මට කියන්න මෙයාට 21ක් වෙන්න හතට තව කීයක් එකතු වෙන්න ඕනේද? 21 වෙන්න හතට කීයක් එකතු වෙන්න? 14. 7යි 4යි 11යි 21යි. එහෙනම් ඒ අවුරුදු 14ම මෙයාටත් යනව නේද? එහෙනම් එයාට 24යි. හරි නේද? අර ලියලා එකතු කරන වෙලාවේ අඩු වුණා නේද? ඔයාට මිනිත්තුවක් යන්නේ නැහැ නේද? ආන්ගේ ඉතුරු වෙන වෙලාව අමාරු ගණන් වලට පාවිච්චි කරා. එහෙම එක හදා ගන්න ඕනේ. මෙන්න කටු වැඩේ. ලියාගත යුතුමයි කටු වැඩේ. උත්තරය 24. රෝමිලක්කම් 3 දාලා 24 දාන්න. සමහර අයගේ හරි දාගන්න. තියෙන උත්තරේ. සමහර අයගේ විතරයි පින් පෙළන්නේ නැත්තේ. උත්තරේ 3. රෝමිලක්කම් 3 දාන්න. ඒකට 24 දාන්න ඔයා රෝමිලක්කම්. එතන මොකක් හරි වෙලා පින් පෙළන්න. කටු වැඩේ ලියා ගන්න. ඒව ඕන වෙනවා. දැන් ගොඩක් හොඳයි. ඒ ඔයාලා මූණ වලින් පේනවා. අපතලා හොඳට ගැටලුව දැන් අඳුරගෙන තියෙන්නේ. හරි. අප්‍රේල් මාසෙට මම අන්න අද ලිව්වා හොඳ ගැටලු ටික. ලෑස්ති කරා. මේට වඩා වෙනස් මේට වඩා දිග වගන්ති සහිත ඡේද සහිත ගැටලු. ලෑස්ති. ඒ ටික කරගෙන ගියාම ඔයාට ඕන ගැටලුවක් හදා ගන්න පුළුවන්. දැන් ඇති මේ පොඩි ගැටලු කරා. දැන් අපි ලොකු ගැටලුව අඳුර ගන්න ඕනේ. ඒ සඳහා මම අප්‍රේල් ටික ලෑස්ති කරා. ඉතින් එහාට දිගටම මේ විදියට පේපර්ස්ුත් එක කරගෙන යන්න. හරි. එහෙනම් අපි යනවා 9 වෙනි ගැටලුව. කුකුළු පැටව ඔයා දැකලා දෙන කුකුළු පැටව දාන පෙට්ටි. ඔයා බැලුවේ නැද්ද ඒකේ සිදුරු කපලා තියෙන්නේ ඇයි කියලා? කුකුළු පැටව දාන පෙට්ටි වල වටේම සිදුරු කපලා තියෙනවද පොඩි උඩ පයින්න බැරි වෙන්නේ. ඇයි මේ පෙට්ටි සිදුරු තියෙන්නේ? උන්ට සිරිනරවන්න. උන්ට ඇතුලේ කරුවලයිනේ ළමයි. උන්ට ඇතුලේ කරුවලයි. කළුවරින්ද ලයිට් එක එන්න තමයි මේ සිදුරු තියෙන්නේ. සහ ඇත එළිය බලන්න යනකොට ගස් කැරකෙනවා, ගස් යනවා, කඳු බලන්න, දිය ඇලි බලන්න තමයි එයාලට සිදුරු කපලා තියෙන්නේ. ඉස්සෙල්ලා වැරදිද? ඉස්සෙල්ලා එහෙම නෙමෙයිද? ශානුක කාගෙන් හරි ඇහුවද ඇයි අම්මා අර සිදුරු තියෙන්නේ කියලා ශානුක? ජනිත් ඇහුවද? නෑ. මන්නම් පොඩි කාලේ වුණා හොයලා බලනවා. මට අදටත් ඒ පුරුද්ද තියෙනවා. මට නිකන් නොදැනෙන දෙයක් තියෙනවනම් මම ඒක අහනවා. අහනවා නැත්තම් පොත් වලින් හොයනවා බල මොහොමාරිය කල්ලා ගන්න. දැන් මම ඔය සිදුරු කතාව මම අල්ලගත්තේ පොඩි කාලේ ළමයි. මට හරිපද හැම පෙට්ටියද සබම් පෙට්ටි වල නෑ. ලොකු අර සන්ලයිට් පෙට්ටිය එනවා අපිට ඉස්කෝලේට බිස්කට් ගෙනාවා ඉස්සර. ඒ වගේ පෙට්ටි වල සිදුරු නෑ. ඒවා හොඳට සීල් කරලා. කුරුකුළු පැටව ගෙනින පෙට්ටි වල සිදුරු කරලා. ඉතින් මට ඔය 1 2 පන්ති වල ඉන්න හරි ගැටලු. මම හැබැයි අහනවා. අදටත් මම ඒ වගේ. මම පුතාලා එහෙම හොයලා බැලුවද? මට ඒක ඔයාලට අතෙන් ඕනනම් පෙන්වන්න පුළුවන් කුකුළු පැටවුගේ සිදුරු තියෙන්නේ ඇයි කියලා අතෙන් පෙන්වන්න කල්පනා කරලා. හිතන්න කොහොමද සර්ට මේක පෙන්වන්නේ කියලා. නෑ රස්නෙට නෙවෙයි උලම් වදින්න නෙවෙයි. පියාඹන්න නෙවෙයි ඇතුලේ ඉන්නේ. නෙතුෂි කියන්නේ ආන්න හරි. මට පේනවා නෙතුෂි මේ හුස්ම ගන්න. එයාට ඔක්සිජන් ඕනේ. ඒ සිදුරු වලින් තමයි ඇතුළට ඔක්සිජන් එන්නේ. හරිනේ? අන්න ඒකයි. ඒ කියන්නේ හැම වෙලේම මම පුතාලට මම යෝජනා කරන්නේ හැම වෙලාවෙම විමසිලිමත් වෙන්න. දැන් ඔය ගිර වගේ හොට වකුටු වෙයි කියලා මම මේ ඉස්කෝලෙන් නෙවෙයි ඉගෙන ගත්තේ. මං ඒත් ඕක හොයලා බැලුවා. හරිද? ඔය ගොළු බෙල්ල හුස්ම ගන්නෙ කොහොමද? උගේ නහය බැලුවට නහයක් නැහැ. ඌ හැමෙන් හුස්ම ගන්න. ඔය මේ මට ඇත්තටම මට තිබ්බ ප්‍රශ්න පුතේ. අදටත් මට මේ වගේ ප්‍රශ්න තාම තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි.
තාම තියෙනවා මට ඔය ප්‍රශ්න ඔය ලෝකේ ගැන ප්‍රශ්න මාට තාම තියෙනවා. ඒවා අහුවට කවුරුත් හොයාගන්නත් බෑ. මට තේරෙන්නේ නැහැ. මම ඒ ඉඳලා හොයන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන ඕනෑට වැඩි හොයන්න එපා කියලා. ඒ නිසා. ඉඳන් හරි විමසිලිමත් වෙන. ඒතර හරි ආසයි පුතේ. හරි? හරි. එහෙනම් හුස්ම ගන්න තමයි මේ පෙට්ටියේ සිදුරු කපලා තියෙන්නේ. එතකොට ඔයා කියන්න මේ පැත්තේ තියෙනවා සිදුරු 5. එතකොට මෙහෙමනේ පෙට්ටිය තියෙන්නේ. මෙයා ගානේ කියනවා පෙට්ටියේ සියලුම පැතිවල මෙලෙස සිදුරු කපායත්නා. පෙට්ටියේ ඇති මුළු සිදුරු ගන්න. මෙතන ඔයාගෙන් අහන්නේ ඝනකේ මුහුණක් ගන්න නේද? නොකිය අහනවා ඝනකේ මුහුණක් කීයද? ඝනකේ මුහුණක් කීයද කියලා අහන එක නිකන් හරි නෑ වගේනේ පහේ ළමයින්ට. ඒක දානවා කුකුල් පැටවුන්. කුකුල් පැටවුන්ට දාලා එයාලගේ මුවාවෙන් අහන ඔයාගෙන් ඝනකේක මුහුණක් දාන්න. කොහමද පේපර් එක? අන්න එහෙම තමයි පේපර් එකක් හැදෙන්නේ. එක එල්ලේ කෙලින්ම ප්‍රශ්නේ අහන්නේ නෑ. ඔයාව පොඩ්ඩක් එහෙ මේ කරකවලා පොඩ්ඩක් දෙනවා. මම පුතා ඒකට අහු වෙන්න එපා. ඔයාට මේක කියවනකොටම තේරෙන්නේ මේ අහන්නේ ඝනකේ මුහුණක්. ඝනකේ මුහුණක් 6යි. එක පැත්තක පහයි නම් පස්වරක් 6යි 30යි. උත්තරේ 30යි. අන්න එහෙම ඔයා තර්ක කරන්න. එහෙම නැත්නම් මේ කුකුල් පෙට්ටියේ පැත්තක මුහුණක් 5යි අනිත් පැත්තේ කීයද දන්නේ නැහැ. කුකුලගේ මහල බලන්න වෙනවා. කුකුල් පැට එහෙම බෑනේ. ගණිතය හරියට අල්ල ගන්න. එහෙනම් උත්තරේ 30යි. උත්තරේ 2. හරි නේද? අපි යන්න. ඒවට කටු වැඩ නෑ මනෝමය. කරන්න කටු වැඩ මොනවා? මනෝමය. 10 වෙනි ගැටලුව. වෘත්තාකාර ඉඩමක කණු ගස ඇත්තේ මීටර 2කින් 2. දැන් මෙහෙමයි ළමයි. මෙතන පොඩි තර්කයක් දෙනවා මම ඔයාලට මෙතන පැහැදිලි කරන්නම්. සරල රේඛාවක් සහ සරල රේඛා වලින් සමන්විත මෙවැනි හැඩයක් සරල රේඛා වලින් සමන්විත මෙවැනි හැඩයක් සහ මෙවැනි හැඩයක් කියන්නේ දෙකක්. මේවා වෙනස්. මේ සෑම එකකම ඒ කියන්නේ මේ සරල රේඛා හැඩයක හැම වෙලාවෙම ඒ පරතර ගාන සහ කණු ගාන වෙනස්. දැන් ඔයාට මම කිව්වොත් මෙතන පරතර 4යිනේ කණු 5යි. ඇඟිලි 5යි පරතර 4යි. ඒ කියන්නේ සරල රේඛීය මාර්ගයක නම් සරල රේඛාවක මෙවැනි රේඛාවකට අපි කියනවා සරල රේඛාවක්. මේක වක්‍ර රේඛාව. මේක වක්‍ර ඒවා තියෙනවා විභාගෙට. එක සැරයක් විභාගෙට මෙහි ඇති රේඛා වර්ගය කුමක්ද? වක්‍ර රේඛා පමණක් භාවිත කළ රූපය කුමක්ද? මේවා වක්‍ර රේඛා. මේවා සරල රේඛා. මේවා කඩ රේඛා. ඔය චිත්‍රවල භාවිත වෙන රේඛා වර්ග. ඕවා ගැනත් ඉඳලා ඉඳලා ප්‍රශ්න තියෙනවා. දැන් එතකොට හොඳට අහගන්න මම පුතාලා සරල රේඛාවක නම් පරතර ගානට වඩා එකක් අනිවාර්යෙන් වැඩි වෙනවා. කණු ගාන හරි කපන අවස්ථා ගාන හරිද? පරතර ගානට වඩා එකක් වැඩි වෙනවා. අඩු වෙනවා. නේද? ඔව් මේ පරතර ගාන ඒ කම්බියක් කැපුවොත් මේ අත පරතර ගාන 4යි කණු 5යි. ඒ කණු ගන්නවා. මේ කම්බිය කපනවා. ඔය දෙක අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ කපන කැපුම් වාර ගණන සහ මේ කෑලි ගණන. කණු ගණන සහ පරතර ගණන. ඒකේ වෙනසක් තියෙනවා. එකක. මම දැන් මේ කියන්න හදන්නේ වෘත්තාකාරයක වෙනසක් නැහැ. බලා ගන්න. කණු 5යි. මෙතන කණු 5ක් ගමු අපි. කණු 5යි. 1 2 3 4 5. පරතර 1යි 2යි 3යි 4යි 5යි. කණු ගාන පරතර ගානට සමාන වෙනවා වෘත්තාකාර හැඩය. හරිනේ. ඉතින් මෙහෙම සම්බන්ධ වෙනකොට සමාන වෙන්න බෑ. ඒක තමයි තර්කය. හරිනේ. මේකේම සම්බන්ධයක් නැති නිසා තමයි වෙනස් වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් වෘත්තාකාර හැඩයක කණු 10යි නම් පුතේ පරතර 10යි. කණු 15යි නම් පරතර 15යි. හැබැයි සරල රේඛාවක නම් වෙනස් වෙනවා නේද දෙක. දැන් යම් ප්‍රශ්න. වෘත්තාකාර ඉඩමක කණු ගණන ඇත්තේ කණු ගසා ඇත්තේ මීටර 2කින් 2කට. එහි ඇති කණු ගණන 18ක්. ඒ කියන්නේ මේ වටේම තියෙනවා කණු 18ක්. කණු 18ක්. එහෙනම් පරතරත් කීයද? 18ක්. අඩු කරන්න එපා.
වෘත්තාකාර දුන්නේ එකයි. ඔයාට ඒක කියලා දෙන්න ඕන නිසා. දන්නවත් ඇති. එහෙනම් කණු 18යි නම් පුතේ පරතරත් 18ම තමයි. එක පරතර 18යි එක පරතරයක මීටර 2යි. එක පරතරයක මීටර 2යි. එහෙනම් ඉස්සරලා හොයා ගන්න ඕනේ වටේ දිග එක රවුමක්. 18 ඒව 2ක්. පැහැදිලිද? තේරුණාද ඔයාට? ඔළුව හොල්ලලා කියන්න. තරුලිට තේරුණාද තරුලි නෝනා? ඔව්. වෙතුම් මොනවා හරි ලියනවා වෙතුම් ලියන්න එපා පොඩි පුතේ අහගන්න. කිසිම දෙයක් කරන්න එපා පැහැදිලි කරද්දී අහගෙන. ලියන්න එපා පොත්වල. ඔය පොත් පැත්තකටම දාන්න. හිත නම් මරු. හිත තමයි හොඳම දෙය. රිද්මි ඔළුවෙන් අත අරගෙන අහගෙන ඉන්න රිද්මි නෝනා. අන්නේ හොඳට අහගෙන ඉන්න දාගන්න ඔළුවටම. හරි. එහෙනම් පරතර 18ක් තියෙනවා. මීටර දෙකෙන් දෙකට කණු හිටවනවා නම් මේ අතර දෙකයි. දෙකේව 18යි. දෙවරක් 8 16න් 6යි. එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි. මීටර 36යි. ගානේ යට කියනවා ඉඩම වටා කම්බි පොටවල් 3ක් ගහන්න. දැන් මොකද කරන්නේ? 36 ගුණ කරනවා 3ෙන්. 3 වරක් 18න් 8යි එකක් ඉතිරි. 3 වරක් 3 9යි 1යි 10යි. උත්තරය 108. ඔන්න ඔය කටු වැඩේ පියවරෙන් පියවර ඔයා කරගෙන යන්න ඕනේ. තේරුණා නම් විතරක් අත උස්සන්න. පැහැදිලිද? right. මේ කටු වැඩේ ඔය ආසන්න ඉඩ තියනවා ලියා ගන්න. උත්තරේ 110යි. ඔය විදිහට කටු වැඩ කරමින් ගැටලුව මගේ කරගන්න. නිරවුල් කරගන්න. ලියා ගන්න පුතේ කටු වැඩේ. රිද්මි ලියා ගන්න, වෙතුම් ලියා ගන්න කටු වැඩේ දැන්. මේනකට තේරුණාද මේනක? මේනක තේරුණාද ඔයාට? ජෙනුලි ජෙනුලිට තේරුණාද ජෙනුලි? විහෙලි මොකද කියන්නේ විහෙලි? මෙන්න. එහෙනම් එච්චර. සෙනුලි බබාට තේරුණාද? කෝ සෙනුලි? කවුද ළඟ ඉන්නේ? කරගෙන යන්න. හසලි අපි ඊළඟ ගන්නට හසලේ. හරි. 11 වෙනි ගැටලුව ලියන්න එපා. ඒකෙදි ඔයා හිතන්න ඕනේ දේවල් මම ඔයාලට මතක් කරනවා. මිලරි අහගන්න මිලරි. පාත කම්බිය දෙකලවර එකට වනසේ දෙකලවර එකතු වෙනසේ එකට වෙන එක තැනකට එන්න ලැබෙන රූපය. නමපුවම ලැබෙන රූපය. දැන් මිලරි අපි මේකේ හිතන්න ඕනේ දේ තමයි පුතේ මොකක්ද? අන්න ඒ දේ හිතුවොත් විතරයි ඔයාට උත්තරයට යන්න පුළුවන්. නැත්තම් ඔයාට වැරදි උත්තරයක් වෙන්නනවා. මොකක්ද ඔයා හිතන්න ඕනේ? නෙතුෂාන් කියන්න බලන්න මොකක්ද නෙතුෂාන් හිතන්න ඕනේ ඔයා? හායි මෙතු කියන්න මෙතු. හිතන්න ඕනේ පුතේ මේ කළු ඩොට් අතර පරතරය ගැන. හරිද? රනුජ මෙන්න මේ පරතර ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕන. හරි. මොකක්ද ඒකෙන් දැනෙන්නේ අපිට? මෙන්න මේ පරතර ගැන ඔයා සැලකිලිමත් වෙන්න. බලන්න මේ දීලා තියෙන රේඛාවේ මේ පරතර සියල්ලම එකිනෙකට සමානයි. මේ පරතර සියල්ලම එකිනෙකට සමානයි. රනුජ අපි එහෙම ගැටලුව අඳුර ගන්න ඕන. ගැටලුව හරියට අඳුරගත්තේ නැත්නම් අපිට වැරදි උත්තරයක් එනවා. හරි? එතකොට මෙතුෂාන් මේ පරතර හතර සමානයි කියන්නේ මේ පරතරයක් තමයි අපි මේ සකස් කරගන්න හැඩතලේ පාදයක්. පැත්ත. මෙයාව නමලා මෙහාට ගත්තොත් මෙතනින් නමන්නකො. නැත්නම් මෙතනින් නමන්නකො. මෙයා මෙහෙමමයි මෙන්න මෙහෙම. මෙයා මෙතනට එනවා. මෙයා මෙතනට එනවා. මෙයා කරගිලා මෙතනට.
ඇයි මේවා සමාන වෙන්නේ? මේවා සමාන නිසා. ඔන්න ඔය තර්කයේ මතු කරගෙන රූපේ උත්තරයට යන්න. කොච්චරද? ඒ කියන්නේ හැම වෙලාවකම ගැටලුවට අදාළ තර්කය මතු කරගන්න. නැත්තම් අමාරුයි වෙන්නේ. එහෙනම් මේක තමයි කියලා ගන්න බෑ. එහෙනම් උත්තරේ මට පෙන්නන්න ඇඟිලි වලින්. උත්තරේ 3. ඒකට කටු වැඩ නැහැ. හිතණ්ඩයි තියෙන්නේ. ඔය වගේ ප්‍රශ්න නිතර පේපර් වල තිබිලා තියෙනවා. ඒ තියෙනවා නම් ඒකේ ක්‍රමය තමයි මම ඔයාලට කිව්වේ. ඩොට් දෙකක් අතර පරතරයේ ප්‍රමාණය ගැන ඔයා සැලකිලිමත් වෙන්න. ඒ ප්‍රමාණය සසඳමින් ඔයා අදාළ හැඩතලය ඔළුවේ තියාගන්න. ඊට පස්සේ උත්තරේට යන්න. ඒ ඩොට් දෙකක් අතර පරතර මෙයා කියලා හිත උත්තරයකට යන්න. එහෙමයි. එහෙම නැතුව නිකම්ම මේ ඒව සලකන්නේ නැතුව මේක තමයි උත්තරය කියලා අනුමාන කරන්න එපා. හරිනේ? right. එහෙනම් අපි යනවා 12 වෙනි ප්‍රශ්න. මීටර 200ක් දිග ලණුවක් සජිත් දිනකට සජිත් කියන්නේ මේ ඔය ටීවී එකේ ඉන්න සජිත් මහත්තයා නෙවෙයි ඈ. ඔයාලා කලබල මෙයා ලණු කපන්නත් ගියාද කියලා. නෑ එයා ගැන නෙමෙයි මම මේ කියන්නේ මේ ඔයාලගේ යාළුවෙක් ගැන. දිනකට මීටර 10 බැගින් කපා ඉවත් කරයි. බටය නෙමෙයි ලණුව කපා ඉවත් කිරීමට ගතවන දින ගණන. හොඳ ප්‍රශ්නයක්. හරි සිම්පල් නේ ළමයි. මීටර 200ක් දිගයි. දවසට කපනවා මීටර 10ක්. කෑල්ලා. එහෙනම් ඉතින් 210න් බෙදනවනේ නේ. බෙදමු. මෙයා සුළු වෙනවා 20ට 20. කොබාන්න උත්තරේ දීලා තියෙනවා මුලින්ම 20. කො 20ට ඉරි ගහපු අය. very good. නියමෙටම ගැටලුව අඳුර ගන්නවා. නියම කොල්ල ටික යුවනේ. නියම කෙල්ල ටික. ඒ 20 ආපු ඔක්කොගේම උත්තරේ වැරදි. මොකද්ද සර් එහෙම කතා කරන්නේ සර්? 20 වැරදි පුතේ. හොඳයි. මම පුතාලා බලන්න 20 දෙන්නේ කියලා තව සැරයක් මහන්සි වෙන්න. 20 පාරක් කපන්න ඕනේද බලන්න. කෑලි 20යි නේද මේකෙන් අදහස් වෙන්නේ. කපා ඉවත් කරන දතවන කාලය 10 කෑලි වලට කැපුවොත් කෑලි 20ක් වෙනවා. කෑලි 20 එන්න නම් ගතවන දිනක දවසකට කපන කෑල්ල 10යි. 10 කෑලි කැපුවාම දවස් 20ක් කපනවද? එහෙම නැත්නම් වෙන පාර ගණනක්ද කියලා හිතන්නකො බලන්න. මං 20 දැම්මේ මුලටම ඔයාව රවට්ටන්න. මම පුතාලා රැවටුණ අය ගොඩක් ඉන්න එක ගැන මට හරි සතුටුයි. ඇයි දන්නවද? මාර්තු මාසේ රැවටුණාට කමන්නේ. මැයි ජූනි වෙනකොට රැවටෙන්න එපා පුතේ. තව ටිකක් මහන්සි වෙන්න මම ඔයාට කාලය දෙනවා. 20 නම් නෙවෙයි. සෙනුලි. ඒ පාර නම් හරිනේ සෙනුලි. ගුටි දෙනවා මම සෙනුලිට. පළවෙනි සැරේ වැරදුනාම ලකුණු 2මාරක් නෑනේ. ආයි උත්තර ලියන්න දෙන්නේ නෑ. ෆස්ට් ටයිම් වැඩේ කරෙන්න ඕන. කමන්නේ සෙනුලි අද නම් වැරදුනාට කමන්නේ. හරි. මම ඔයාලට උදාහරණයක් කියලා දෙන්නම්කො මෙහාට ඇරෙන්න හැමෝම. කො මැනිකලා. කො ආයි ලියන්න එපා. වැරදුනාට ඉතින් කමන්නේ. වරදිනවනේ ළමයිට. ඉතින් මේ කියලා දෙන්නේ ඒකනේ. මෙහාට ඇරෙන්න. මීටර 10ක් දිග ලණුවක් තියෙනවා. මෙයා මීටර 10ක් දිගයි. හරි. ඔන්න ඒක වෙන හැටි මං කියන 10ක් දිගයි. මම මේක කපනවා දවසකට එක ගන්න. මට දවසකට මීටරයක් අයින් වෙන්න. එහෙනම් දවස් 10 නේ උත්තරේ. මීටර 10ක් දිග ලණුවක් දවසට මීටරයක් ලැබෙනසේ කැපුවොත් මේ කියන උත්තරේ හැටියට දවස් 10යිනේ. 10 බෙදීම 1 10යි. දවස් 10යි. මෙන්න උත්තරේ. ඇත්තටම අපි බලමු කෑලි මීටරේ වෙන් වෙන්න දවස් 10ක් යනවා කියලා. බලාගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ කෑලි ගන්න. 1 2 3 4 5 6 7 8 9 10. කෑලි 10යි. කපලා ඉවරයි. කැපුම් මේ කියන දවස් ගන්න. 1 2 3 4 5 6 7 8 9. එහෙනම් 10 නෙවෙයි 9යි.
කෑලි ගානට වඩා දවස් ගාන එකක් අඩුයි. අර පරතර ගානේ කතාව වෙනස් විදියට. ඇඟිලි 5යි නම් පරතර 4ක්. නේද? කෑලි 10යි නම් කැපුම් වාර ගණන 9යි. කම්බියක් කපන වාර ගණන 9යි. ලණුව කපන වාර. තේරුණා නම් අත උස්සන උසර ඒක හරි. දැන් අපිට පැහැදිලි. පළවෙනි සැරේ වැරදුනා දැන් හරි සර්. ඉතින් දැන් හරි නම් එච්චරයි ඉතින්. කලින් නම් වැරදෙනවා තමයි නේ. හරි. එහෙනම් මෙන්න මේ කටු වැඩේ ඔයා කරගන්න. එහෙනම් උත්තරේ 20 නෙවෙයි පුතේ 19ක්. මේ වැඩේ ලියන්න උත්තරේ 19. 20 එන්නේ කෑලි ගන්න. කෑලි 20 ලැබෙන්නේ දවස් 19න් කපපුවා. ඉතුරු කෑල්ල නිකම්ම හම්බ වෙනවා. 19 වෙනි දවසේ කපපුවාම ඉතුරු කෑල්ල නිකම්ම ලැබෙනවා. පැහැදිලි නේ යුවනිට? යුවනි තේරුණා නේ පුතේ? හා. ඔය වගේ මම එකයි කිව්වර ගානක තියෙන අණු කොටස් මේ පොඩි කෑලි. මේවා අඳුනගත්තම අර ලොකු ගාන මම පුතාට ලබන මාසේ හරියට අල්ල ගන්න පුළුවන්. දැන් ලබන මාසේ ලොකු වගන්ති ගැටලු, ඡේද ගැටලු හරියට එනවා. අපි ඒවා ඉමීට ඒවත් කොහොම කරගෙන යමු. එතකොට ඔයාට ප්‍රශ්නේ බරපතල වෙන්නේ නෑ. හරි. අපි යන් ඊළඟට. පුංචි පණිවිඩයකුත් තියෙනවා. පුතේ දැන් හැම සතියෙම බදාදා ඔයාලට නිවාඩුයි. ලබන සතියේ සිකුරාදාත් නිවාඩු දවසක්. ලබන සතියේ සිකුරාදා 3 වෙනිදා. පුතේ බ්‍රහස්පතින්දා මට චූටි ගැටලුවක් තියෙනවා. සිකුරාදාට අපි මේ පන්තිය කරමුද? අපේ අංක 4 නිබන්ධනය සිකුරාදා හවස 6ට කරමුද? ගැටලුවක් නැහැනේ නේද? එහෙනම් සිකුරාදා හවස 6ට ලෑස්ති වෙන්න ලබන සතියේ නොකර ඉන්නත් බෑ පුතේ. එහෙම ඇදගෙන යන්න බෑ. ඔයාලට කාලේ මදි නැත්තම්. නැත්තම් නවත්තන්න වෙනවා පන්තිය. නවත්තලා බෑ පුතේ. ඒකට ආදේශක දවසක්වත් මම දාන්න එපා. හරි. රෙකෝඩින් එකක් දෙනවා. පුළුවන් තරම් try කරන්න මේකේ 4 වෙනි කොටස ලබන 3 වෙනිදා සිකුරාදා හවස 6ට කරන්න. හරිද? කාට හරි ගැටලුවක් තිබුණොත් එයාලට ඊළඟ දවසේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. සමහරවිට පන්ති ආරෙමේ ඇති. එයාලා කලබල වෙන්න එපා. පවදාට රෙකෝඩින් එක බලන්න. එක දවසයිනේ පුතේ. රෙකෝඩින් එක එවනවා ඈ. එක දවසක් රෙකෝඩින් එක බැරි වුණා. එදා ඉතින් මේ Zoom එකේ ගැටලුවක් හම්බා. අම්මලටත් කියන්න කලබල වෙන්නේ නැතුව මැසේජ් කරන්න එපා කියන්නේ මට කෝල් එකක් දෙන්න කියලා. ඒක ඔෆිස් එකේ ගැටලුවක් නෙවෙයි පුතේ. ඒක මේ තාක්ෂණික ගැටලුවක්. ගෲප් එකට එක එක මැසේජ් දාන්න එපා කියන අම්මලට කියන මට කෝල් එකක් දෙන්න. සර් අපිට ලින්ක් එක එවිල්ලා නැහැ මොකක්ද දන්න මං හේතුව කිව්වා. ආයේ ඒ වෙලෙම පාඩම හරි කරලා උත්තර පත්‍රයක් හදලා හරි දෙනවා මම. දැන් එක අම්ම කෙනෙක් එහෙම අහලා මං ඒ අම්මට යවුවා. උත්තර පත්‍රෙත් යවුවා ගණන් හදන විදිය එක තව අම්ම කෙනෙක් අහලා මං ගණන් හදන විදියත් එක්ක අමාරු ගණන් කියලාද. ඒ වගේ කරමු නේද පුතේ? හරි. මැසේජ් එකක් දැම්මට වැඩක් නැහැනේ නේද? හරි. 13 වෙනි ගැටලුව. බදාදා දින හොඳට අහගන්න. එකක් ටිකක් ඔබ හදලා තියෙනවා. වෙනස්. බදාදා දින 5කින් යුතු ජනවාරි මාසයක තිබිය හැකි බදාදා දිනයන්ගේ අගයන්ගේ උපරිම එකතුව. මේවා ඉතින් හදලා නැතුව එකපාරම වැඩේ අල්ල ගන්න අමාරුයි. හරි. එහෙනම් 12ට 2. බදාදා දින 5යි. උපරිම අගය. අපි මෙහෙමයි මේ වෙලාවට උපරිම අගය කිව්වොත් හැම වෙලාවෙම 31කින් අඩු කරගෙන යන්න 7. අවම අගය කිව්වොත් 1 ඉඳලා 7 එකතු කරගෙන යන්න. මාසයක හොඳට අහගන්න. මාසයක අවම අගය කිව්වොත් 1 සිට 7 එකතු කරලා එකතු කරනවා. උපරිම අගය කිව්වොත් 31 ඉඳන් 7 අඩු කරලා එකතු කරනවා. එහෙනම් අපි හිතනවා බදාදා 31 බදාදා කියලා මාසේ අන්තිම දවස්. ඊළඟ බදාදා 31න් 7ක් අඩු කරන්න 24. ඊළඟ බදාදා 24න් 7ක් අඩු කරන්න 17. ඊළඟ බදාදා 10යි නේද අඩු කළාම ඊළඟ බදාදා 3යි නේද අඩු කළාම හරි. දැන් බලන්න බදාදා දින 5 හරි නේද? හරි. බදාදා දින 5යි.
එන්න පුළුවන් උපරිම අගය ඔය 31කින් එහාට යන්න බෑනේ බදාදාවක් පුතේ. බදාදාවක් සකස් වෙන්න හැදෙන්න පුළුවන් උපරිම අගය 31 මාසෙ. ඉන් එහාට යන්න බෑනේ. ඒක තමයි ඒකට උපරිම අගය කියන්නේ. හරි. දැන් මොකද කරන්නේ? මෙන්න මේ දිනයන්ගේ අගයන් තමයි මේ. දිනයන්ගේ අගය. මේ දින ඒ දිනවලට හිමි අගය මෙන්න අගයන්ගේ එකතුව කියන්නේ මේක. ඔයා හොඳට නිරවුල් කරගන්න. හරි. දැන් අගයන් එකතු කරන්න. 7යි 4යි 11යි 12යි 3යි 15යි. 3යි 1යි 4යි 2යි 6යි 1යි 7යි 1යි 8යි. උත්තරය 85. බදාදා දින 5කින් යුක්ත මාසයක තිබිය හැකි උපරිම අගය 85ට එන්නම බෑ. උපරිම අගය 85. ඊට වඩා වෙන්නම බෑ. කොහොමද වෙන්නේ? 31කින් එහාට යන්නේ නැහැ. හරි. කටු වැඩේ ලියන්න. හොඳට තේරුම් අරගෙන කටු වැඩේ ලියන්න. මම ඔය පැහැදිලි කරන්නේ වටපිටාව ඒකයි පුතේ. දැන් ඔයා පේපර් එකක් ඉස්කෝලේදී සාකච්ඡා කරන මෙච්චර දේවල් කතා කරන්නේ නැහැ. එතකොට ඔයාට නිකන් අර මැජික් වගේ දැනෙනවා. තේරෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඇයි විභාග ලං වෙලානේ පේපර් කට්ටලයක් කරන්නේ. ඒකට ඉතින් පොඩි වෙලාවයි අපි ගන්නෙ සාකච්ඡා කරන්න නේද? මේ වෙලාවට මම හොඳට ඒවා පැහැදිලි කරලා දෙනවා. මම පුතා ඒවා ඔළුවට දාගන්න. හරි. එහෙනම් උත්තරය 85යි පිළිතුර 2යි. හරි. අපි යන් ඊළඟ ගැටලුව. ඒක නම් එච්චර අමාරු නෑ නේද? මේක හරිද? ඊළඟ එක එච්චරම අමාරු නෑ අපි බලමු. මේ වර්ගයක් පුතේ නිතර තියෙනවා. හරි. නිතර පේපර් වල තියෙනවා මෙවැනි අභ්‍යාස. ඒක අර ඔයාට දැකලා හුරු වෙන්න තමයි මාත් ඒවා නිතර දාන්නේ. ඒතර විභාගයේ දැක්ක ගමන් ඔයාට හිතනවා මේක සර්ලා අපි කරලා තියෙනවා සර් එක මේක ඉස්කෝලේත් අපි කරලා දෙනවා. එහෙම දැකලා හුරු තිබ්බම හරි ලේසි. අර විභාගයේ පේපර් එකේ විතර එන ගැටලු වර්ග ටිකක් තියෙනවා. අපි ඒවා වැඩිපුර කතා කරනවා. මේ දවස්වල මම ඒවා හුද්දට හොයනවා. හොද්දට හොයනවා. අයි බදාදා නිවාඩුත් ඉස්කෝලේ පන්තිත් නැහැ. ඔයාලගේ වැඩවලට තමයි මම උදේ ඉඳලා මහන්සි වෙන්නේ. වෙන වැඩ නැහැ මට. ඒ නිසා ඔයාලගේ වැඩවලට ගොඩක් මහන්සි වෙනවා. හොයනවා මේ සැර විභාගෙට මොනවා එයිද කියලා. මට හරියටම දී ගන්න හම්බුනොත් ඔයාට ඒකත් ලොකු දෙයක්. අපි බලමු. අදාළ ගැටලු ටිකක් කරමු. right. සමාන කිරීමෙන් නිතරම කියවෙන්නේ පුතේ දෙපැත්ත සමානයි කියන එක. ඒක ඔයා දන්නවා. දැන් මේ ගණිත කර්ම තමයි මේ තියෙන්නේ. මේ ගණිත කර්ම භාවිත කරලා ගණිත කර්ම වහලා තියෙන්නේ. මේ රූප දෙකෙන් ගණිත කර්ම දෙක වහලා තියෙන්නේ. ඔයාගේ ගණිත දැනුම භාවිත කරලා ගණිත කර්ම දෙක හොයන්නකෝ. හරිද? right. 3 වරක් 4 12යි. 6යි 6යි 12යි. එච්චර ලේසි. මං හිතන්නේ ඔයත් ওই විදිහට ට්‍රක් ගාලා උත්තරේ ගත්තා යුවනි නේද? මෙතුෂාන් නාවනේ උත්තරේ ඉක්මනටම ඔයාට. මන් දන්නවා. එහෙනම් 14ට උත්තරේ ಗುಣ කිරීම 1. දනිත ජෙනුක සහ දනිත මට කියන්නේ ඊළඟ එකේ ಗುಣ ලකුණ එකතු කිරීම. උත්තරය 3. මෙයා එකතු කිරීම. හරි සරලයි. ඒක හරිනේ. අපි ආයෙත් 16 වෙනි ගැටලුව. දෙදෙනෙක් මොන හොඳ ගැටලුවක් සහ සරලයි. කටු වැඩ ඕනෙත් නැහැ. හිමීට කියවන්නම් මම ඔයාට තේරෙන්න. දෙදෙනෙක් දින දෙකකින් කරන වැඩ. එක් අයෙක් කරන්නේ නම් දින කීයක් යනවා? දෙන්නේ දින දෙකක් වැඩ කරනවා. මෙයා දින 2යි මෙයා දින 2යි. තනියෙන් කළොත් දවස් කීයද කියලා අහන්න. මේක ಗುಣ කරන්න කලින් මම ඔයාට මෙතන පොඩ්ඩක් පැහැදිලි කරනවා. මොකද මේ ಗುಣ කරන්නේ ඇයි කියන එක ඔයාට තේරෙන්න ඕන නිසා. හොඳ දරුවා වගේ වැඩ නවත්තලා අහගන්න. මේ ඉන්න කෙනා කියනවා මෙයාට ඔයා හෙට වැඩට එන්න එපා.
ඔයාගේ කොටස මම්ම කරන්නම්. එහෙනම් මෙයා වැඩට එන්නේ නැහැ. මෙයාට දවස් දෙකක් කරන්න තියෙනවා කොටස. මෙයා දවස් දෙකක් කරන කොටස එයාට කරන්න වෙනවා තනියම. එහෙනම් එයාට දවස් 4කින් කරන්න වෙයි. මෙයාගේ කොටසත් එක්ක. පැහැදිලිද දැන්? ඔන්න ඕවා ඔය විදිහට හොඳට නිරවුල් කරගන්න. එහෙනම් දෙවරක් දෙක හතරක්. මේ හතර මේ විදිහට ගන්නේ මම අර කිව්ව කතාව මත. දෙවරක් දෙක හතරයි කියන්නේ එක්කෙනෙක්ගේ දවස් දෙක එයා කරන අතරේ අනිත් එක්කනා එන්නේ නැති නිසා එයාගේ දවස් දෙක තමයි මේ ගුණ කරලා ගත්තේ. තේරුණාද මේ කතාව? මට උත්තරේ නෙවෙයි අදාළ කතාව පැහැදිලිද? යනකොට තේරුණාද ඒ ටික? බිනුපට තේරුණාද ඒ ටික? යසෙන්ට තේරුණාද? යසෙන් ඇයි මේ ಗುಣ කරන්න කියන එක තේරෙනවද? ඇයි ಗುಣ කරන්නේ? අරයා එන්නේ නැති නිසා. එයා එන්නේ නැති නිසා එයාගේ දවස් දෙකත් මෙයාට කරන්න වෙන හින්දා ಗುಣ කරනවා. අන්න ඔය කතාව ඔළුවේ තියෙන්න ඕන. නැත්තම් ඉස්සරහට ගියාම ඔයාලා ಗುಣ කරනවා, අඩු කරනවා, එකතු කරනවා, මැජික් පෙන්නලා ගාන හදනවා. මැජික් වලින් ගාන හදන්න බෑ. ඒක ඇතුලේ සිද්ධ වෙන දේ. ඔයා හොඳට දැනගන්න ඕන. එහෙනම් එක්කෙනෙක් කළොත් දින 4. මෙන්න. එක්කෙනෙක් කළොත් දින 4. පැහැදිලි? එහෙනම් මේක ඕනේ නෑ. මේ කටු වැඩේ කරගන්න. දැන් අද මම දැම්ම පේපර් එකට ඔයිට වඩා ලොකු ගානක්. එතකොට මේ ක්‍රමය භාවිත කරා. මට මතකයි ගාන. කම්කරුවෝ දෙදෙනෙක් දින 8කින් කරන වැඩක් කම්කරුවෝ 4 දෙනෙකුට දින කීයකින් කළ හැකිද කියලා. මට මතකයි. අද ලිව්වා ඒ ගාන ඊළඟ මාසෙට ඔයාලට ලැබෙයි. එතකොට ඔයාලට කරන්න ඕන දේ මේකම තමයි. හා අපි යන් ඊළඟ 16ට උත්තරේ 2. පාසල් ශ්‍රමදානයකදී කම්බි වැටක් 10 දෙනෙකු එකතු වී එක දිනයකින් කරනවා. මේ 10 දෙනාම එකතු වෙලා එක දවස මේ පිරිස මේ දින සහ පිරිස අතර සම්බන්ධය 10 දෙනෙක් එක දවසින් කරන වැඩක් සිනහ යන සේක. එතනින් එයාට ගාන කියවනකොට මට සිනහ යන සේක. හරිනේ? හා එහෙනම් උත්තරය ඇඟිලි වලින් පෙන්නන්න සිම්පල්. yes 1 17 10 දෙනෙක් එක දවසින් කරන වැඩ එක්කෙනෙක් දවස් 10යි. ලියන්න එපා මොනවා. ඒක මනෝමෙන් අබක්. වෙන 18 වෙනි ගැටලුව. හොඳ තර්ක කරන්න ඕනේ ප්‍රශ්නයක්. මම මේක හිතලම දැම්මේ ඔයාගේ හිතන තරම සහ අත්දැකීම දැනගන්න. හරි? ඉන්දුමිනි කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය. ළමයි මොකද්ද ශීඝ්‍රගාමී කියන්නේ? අනික මන්දගාමී. ශීඝ්‍රගාමී කියන එකේ විරුද්ධ පදය මන්දගාමී. එසඳි අප්පා සුපර් මාකට් එක වගේ දෙන්නගේ කතාවනේ. සුපර් මාකට් එකෙත් ඔය වගේ කතාව ඇහෙනවා. හරි කමන්න. ඔයා මේ කතා කරේ පාසල් ශ්‍රමදානය ගැනනේ. very good. ඒවා කතා කරන්න. එහෙම කමන්නේ. right පුතේ අහගන්න දැන්. හරි දැන් මේ කතාව. දෙන්නම එකතු වෙලා මට උත්තරයක් දෙන්න. පුතේ දෙන්නම එකතු වෙලා උත්තරයක් දෙන්න. ඔන්න ගෙදර අම්මලා අප්පච්චිලත් එක්ක කතා කරන්න. හැබැයි අම්මලා උදව් කරන්න එපා. හිරුසි තර්ක කරන විදිය හිරුසිගේ අම්මා හරි අප්පච්චි හරි ළඟ ඉන්නවා. යා බලන්න. හැබැයි එයාට තර්ක කරන්න දෙන්න. මම දරුවා එක්ක කතා කරන්න ඕන දේවල් පියවරෙන් පියවර ඔබට කියනවා. අන්න ඒ අනුව දරුවගේ ඒ අවබෝධය හඳුනා ගන්න ඕන. right. කොළඹ ඔන්න මම හිතලා මෙහාට හැරෙන්න. දැන් මේ වගේ ප්‍රශ්න ඉස්සරහට වැඩි. විභාගෙටත් එනවනේ. කෙලින්ම තර්කන හැකියාව. සුළු කිරීම නැහැ. කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය. එහෙනම් ශීඝ්‍රගාමී කියන්නේ මන්දගාමී කියන්නේ හැම හෝල්ට් එක ස්ටේෂන් එකේම නවත්තන ඒවා. ශීඝ්‍රගාමී කිව්වොත් නවත්තන්නේ නැහැ. කොළඹින් කොටුවෙන් පිටත් වුණා කෙලින්ම කුරුණෑගල නවත්තනවා. මං නගින්නේ ඒකට. අය පොල් ගහ වෙලවත් නවත්තන්නේ නැහැ. කොළඹින් ඉඳගත්තා ඇහැරෙන්න ඕනේ කුරුණෑගල. එක නිින්දෙන් එන්න පුළුවන්. හරිද? මම හරි කැමති කෝච්චිය නෑ උන්ට නිදා ගන්න පුළුවන්. හරි.
ශීඝ්‍රගාමී කියන්නේ ඒක නවත්තන්නේ නෑ හැමතැනම. අනිත් ඒවා ඉතින් නේද ස්ටේෂන් එකකින් හැමතැනම නවත්ත යන්නේ. හරිනේ ඒවා මන්දගාමී. මේවා ශීඝ්‍රගාමී. එක්ස්ප්‍රස්. තව කියන ඉන්ටර්සිටි. නගරාන්තර. ඒක හරියට නේ. රෝද තියෙනවානේ කෝච්චියේ. දැන් මෙන්න කෝච්චිය. මම මේ එන්ජිම. ඔන්න දුම දානවා මෙතන පෙට්ටි තියෙනවා මෙහෙම. මෙන්න පෙට්ටි. ඔන්න පෙට්ටි. සර් ඒක මාර කෝච්චියක්. රෝති මාර කෝච්චියක්. හරි. දැන් මේ කෝච්චිය යනවා. දුම්රිය රෝද ගන්න ළමුන් තිදෙනෙක් පාත අයිරින් ප්‍රකාශ කරනවා. දැන් ඔන්න ශීඝ්‍රගාමී දුම්රිය යනවා. හිරුෂි අම්මයි අප්පච්චිලා නිවාණ්ඩුවේ ට්‍රිප් එකක් යන්න දාගෙන මේ දවස්වල යන්න ට්‍රිප් මං කියන්නේ තෙල් ප්‍රශ්නේ විසඳුනහම ට්‍රම්ප් මේක කවදා හරි ඉවර කරන්නේ එදාට යන්න ට්‍රිප්. දැන් නම් කවුරුත් ට්‍රිප් දාගන්න එපා මම පුතාලා. හන්ද වෙනකොට ගෙදර වටේ තියෙන ලයිට් ඕෆ් කරන්න ඕනේ. හරිද? ගෙදර ඉස්සර ලයිට් එක දාන්න එපා. පාර ලයිට් එක ඕෆ් කරන්න. ගෙවල් එළියේ තියෙන ලයිට් ටික ඕෆ් කරන්න. ගෙදර ඇතුලේ අම්මා ඉතින් ආයි තොරන් දැම්මා වගේ. උඩ තට්ටුවට ජීවිතේට නගින්නේ නැහැ. ඒත් ලයිට් දාලා එනවා ගිහින්. ඇයි? භූත රින්ග ගයි කියලා. භූත රින්ග ගයි කියලා කලුවරේ තියන්නේ. අපේ ගෙවල් වලට කොහෙද ළමයි භූතයෝ එන්නේ? අපිනේ ඉන්නේ. ඒ නිසා මයි පුතා අවබෝධයෙන් ඉන්න ලයිට් ඕෆ් කරන්න. වෙනදට වඩා ඒ ගැන අර පිළිමස්යෙන් පාවිච්චි කරන්න. රැට තමයි පුතේ ලංකාවේ ලයිට් නිපදවන්න බැරි. ඉරේලිය නැති නිසා. ඒ සඳහා ඉන්ධන දහනය කළ යුතුයමයි. අපිට වැඩක් නැහැ කාගේවත් ඒවා. අපි මේවට උදව් කරන්න. අපේ යුතුයකමක් තියෙනවා. ඒක කරන්න. මම පුතාලා ගෙදර ලයිට් ඕෆ් කරන්න. අවශ්‍ය ලයිට් එක විතරක් දාගන්න. අර ලස්සනට ගෙවල් වල දාන ලයිට් දාන්න එපා පුතේ. ඔය ආයකට අම්මලා උනන්දු කරවන්න. අපි ලස්සනට ගෙවල් වල ලයිට් දානවනේ. පේන්න නේද? පේන්න කියන්නේ අපි එහෙමනේ ලයිට් ලස්සන ලයිට් තියෙනවා. ඉස්සර සාලේ නෙමෙයි අර වැරන්ඩා එකේ තියෙන පොලිමට ලයිට් ගෙදර ඉස්සර කණුවල ලයිට් තියෙනවා ගේට්ටු කණුවල ඕෆ් කරන්න. ඒවා ඕෆ් කරන්න. මම නම් දාන්නේ නැහැ පුතේ අපේ ගෙදර. අපේ ගෙදර ඊයේ පොඩි සද්දයක්ත් ආවා අනිත් අයගේ. මම කිව්වා ඇයි ඔයාලා ටීවී එකේ එළියෙන් බලන්න ඉන්න බැරි? ටීවී එක බලන්න ලයිට් ඕනේද? මං යවුවා මම ටීවී එක බැලුවා. ටීවී එක බලනකොට සාලේ මම ලයිට් එක ඕෆ් කරා. මට ටීවී එක බලන්න ලයිට් එකක් ඕනේ නැහැ නේ ළමයි. මම ලයිට් එක ඕෆ් කරා. එතකොට අපේ එක දරුවේ ලොකු පුතා ඇවිල්ලා කියනවා අප්පච්චි ලයිට් එක දාන්න මොකක්ද අනේ කියලා. මම කිව්වා ඇයි පුතේ මේ ලයිට් එක අපරාධනේ. ටීවී එකේ ඉතින් යන රූප වඩා හොඳින් පේන්නේ අඳුරේ. මොකද ෆිල්ම් හෝල් එකට ගියාම ලයිට් දානවා ඔක්කොම ඕෆ් කරනවා. හිරුෂිකේ අම්මා හරිය නේද? අන්න එහෙම පොඩි සහායක් අපි දෙන්න ඕන මේ කාටවත් නෙමෙයි සහාය අපේ රටට. එක දවසක් වැඩිපුර අපිට ලයිට් දාන්න පුළුවන් වෙයි. අපි අර පිරිමැස්යෙන් අද භාවිත කළොත්. ඒ නිසා දරලිප් තියෙන අම්මලා පුළුවන් තරම් ගෑස් ලිප භාවිතය අඩු කරන්න. බ්ලෙන්ඩර් එක භාවිතය අඩු කරන්න. ෆ්‍රිජ් එක හයි දාලා තියෙන පොඩ අඩු කරන්න. කුස්සියෙන් එළියට එනකොට ඇතුළට එනකොට ලයිට් එක ඕෆ් කරන්න. සමහර ෆෑන් උදේ ඉඳලා රෑ වෙනකම් කැරකෙන. මම නම් ඉස්සර ඉඳන් එහෙම කරන්නේ නැහැ. දැන් විතරක් නෙවෙයි. එහෙම ජාතික සම්පත් නේද? ඒවා එහෙම කරන්න දෙන්න එපා මේ දරුවන්ට. අදට වඩා අර්බුද එනවා අනාගතේ. ඒවට දැම්ම මේ අර පිරිමැස්ම හුරු වෙන්න දෙන්න. මම කියන්නේ මගේ ඉස්කෝලේ නම් මගේ පන්ති ළමයි පැන්සල් කොටේ මට පෙන්නන්න ඕනේ ඊළඟ පැන්සල අම්ම අරන් දෙන්න. මගෙන් අවසර ගන්න ඕනේ පැන්සල අම්ම අරන් දෙන්න. මේක හරි වැඩනේ පැන්සල් පෙට්ටිය තියෙනවා පැන්සල් 10ක් විතර. ලියන්නේ එකකින්. කාටද මේ ඉල්ලුම චීනෙට? ඩොලර් ටික යනවා චීනෙට. පැන්සල් එකේ. ඒ නිසා මකන ඉවර වෙනකම් මකන්න. පැන්සල ඉවර වෙනකම් ලියන්න. පෑන ඉවර වෙනකම් ලියන්න. පොතේ බලන්නකො අග පිටු කොච්චර තියෙනවද? නේද? එහෙනම් ටිකක් ඒව ගැන අම්මලා දරුවන්ට එදාට වඩා අද කියලා දෙන්න. සල්ලි ඇති. මේක මොකද සර්? ඔය පැන්සල මොකද්ද? රුපියල් 40යි 50යි. පැන්සල් 10ක් ඇත්ත. ඒ වුණාට ඒ භාණ්ඩය කියන එක අපිට වටිනවා. ඒ නිසා අම්මලා අප්පච්චිලා ඒව ගැන ටිකක් ඔය දරුවන්ට උගන්වන්න කියලා දෙන්න. අපි මුණ දුන්නා ගැටලු වලට වඩා ලොකු ගැටලු වලට මේ දරුවන්ට එක දවසේ මුණ දෙන්න වෙනවා. පුදුම දුකක් ඒ ගැන තියෙන. බලශක්ති අර්බුදය කියන්නේ එක ඍජුව අපට දැනෙන අර්බුදයක්. ඔතනින් මේක නවතින්නේ නෑ අම්මලා. මේක නවතින්නේ නෑ. මේක ලොකු අර්බුදයක් බවට පත් වෙලා අපිට ආහාර පවා නැති වෙයි.
ඒ නිසා පුළුවන් තරම් ගෙවල් දරවල් වල අර පිරිමැස්මෙන් භාවිත කරන්න හැම දෙයක්. දවසක් හරි අපිට ඉස්සරහට යන්න නේද? එහෙනම් යම් ප්‍රශ්නයක්. දැන් මේ කෝච්චියේ දිහා බලාගෙන ඉන්නව මෙන්න මෙහෙම. තුන් දෙනාම. කවුද? වනිතයි, බවන්තයි, අසිතයි. මේ තුන් දෙනාම බලාගෙන ඉන්නවා. ඔය අසිතයි වනිතයි කියන්නේ අපේ ගෙදර දෙන්නගේ නන්දු. බවන්ත කියන්නේ අනිත් එක්කන ලොකු අප්පච්චිගේ පුතා. ඔය මං එහෙම නම් දාන්නේ අයගේ ඔයාලගේ නම් මතක් වුණා. ඔයාලගේ නම් තමයි ගොඩක් මේ අවුරුද්දේ දාන්නේ. එහෙම තමයි දාන්නේ. හරි. දැන් පුතේ මෙහෙම බලාගෙන ඉන්නකොට අසිත කියනවා මේ දුම්රිය වේගයෙන්ම කරගෙන ඇන්ජිම පෙට්ටියේ රෝදලු. එයා කියනවා මේ රෝද දෙකළු වේගයෙන් කරකේ. දන්නේ. වනිත කියනවා නෑ වේගයෙන්ම කරගන්නේ පිටිපස්ස පෙට්ටියේ රෝද මේ දෙකද. බවන්ත කියනවා නෑ මේ රෝද ඔක්කොම එකවර කරගෙන එකම වේගයෙන් සියලුම රෝද කරකිනවා. මම දන්නේ නෑ. මෙතන තියෙන්නේ පොඩි තර්කයක්. පුතේ ඔයාලට කියන මම සෙමිනාර් වලට ගියාම ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න අහන පිවිසුමට. ඒ කියන්නේ අම්මලා අප්පච්චිලා අහගන්න මේ සෙමිනාර් එකට ගියාම ඉතින් ළමයි 4500 700 ඉන්නවනේ. ඒගොල්ලෝ අර එක තැනකට අරගෙන ඔළුව හදාගෙන මාත් එක්ක වැඩ කරන්න පටන් ගන්න ශාලාව නිහඬ කරව ගන්න මම ওই වගේ ප්‍රශ්නයක් මේක ඇහුවා එක සැරයක් ඔය මොනරාගල පැත්තේ ගිලාවක ගියා ඉස්කෝලේ. හරිද? ළමයි දුන්නේම මුළු ශාලාවෙම ළමයි දුන්නේ මෙන්න වැරදි උත්තර දෙක. හරි උත්තරේට ආවේ නැහැ. ඒ කියන්නේ මම එකෙන් අඳුනගත්ත දේ තමයි මේ තර්ක කරලා අවබෝධ කරගන්න තත්ත්වයේ දරුවන්ගේ අඩුයි. සුළු කරන ගණන් හදනවා මේ තර්ක කරන්න තිබ්බම මේක හිතන්නේ නැහැ. හරි. මම පුතාලා දැන් හිතන්නේ. හරි. අම්මලා අප්පච්චිලා එක ටිකක් සාකච්ඡා කරන්න උත්තරේ ගැන එයාට කියන්න මං අන්තිම පෙට්ටිය ගත්තේ අම්මා මේ හේතුවයි. ඉන්ජිමේ රෝද කරකෙන්නේ වේගෙන් කියන්නේ අම්මා මේ නිසා. ඔක්කොම රෝද එක වාගේ කරකිනවා කියන්නේ අම්මා මේ නිසා. අන්න එහෙම අම්මලා ටිකක් මෙයාගේ තර්කණය අවදි කරවන්න අප්පච්චිලා. එයා එක එක කතා නිකම් මිරක් ගහන්න දෙන්න එපා. එයා ළඟ ඇති මොකක් හරි තර්කයක්. අන්නේ තර්කය අරගෙන එයත් එක්ක නිවැරදි දේ කතා කර. ඔබ දන්නවනේ හරි උත්තරේ. හරිද? හරි. එහෙනම් මම පුතාලා ඇඟිලි වලින් පෙන්වන්න උත්තරේ. උත්තරේ 3. බවන්ත තමයි හරි උත්තරේ කියන්නේ. මෙයා බලන්නකො. මෙයා වේගෙන් කරකුණොත් මොකද වෙන්නේ? මෙතනින් ඇන්ජිම ගැලවෙනවා. මේගොල්ලෝ එන්නේ නැහනේ. මෙයා යනවා ඇන්ජිම කොළඹ යනවා. පෙට්ටි ටික කුරුණෑ ගැල. ඇයි ඇන්ජිම වේගෙන් යනවා පෙට්ටි ඇදෙනවනේ. අතනින් ගැලවෙනවා. ඇන්ජිම කොටුවේ කොළඹ කොටුවේ පෙට්ටි ටික පොල් ගහගෙන. එහෙම නැතුව මෙයා වේගෙන් කරගෙනවා කියලා හිතා. මෙයා වේගෙන් කරකුණොත් මෙයා හෙමින් යනවා. මෙයාගේ හැප්පිලා අන්තිමට මෙයා උඩ ගැට වෙනවා මෙන්න මෙහෙම පෙට්ටිය. අන්තිම පෙට්ටිය මෙහෙ යනවා. අර උඩ ඇයි අරගොල්ලෝ යන්නේ උඩින් යන්නේ. එහෙම කරකෙන්නේ සියලුම රෝද සමානව කරගෙන බව කරුණාවෙන් සලකන්න. තේරුණා? මේ කුචි කතාවක් කියන කෝච්චිය ගැන කිව්වින්ද? මං කිව්වද දවසක් කෝච්චිය අර මේ බත් පාර්සලේ කතාව? කිව්වද? නැද්ද? හරි මේ ඔන්න ඔය සිද්ධිය වෙච්ච දවසේ ඔය ළමයි එක්ක මම ට්‍රිප් එකක් යනකොට වෙච්ච සිද්ධියක් මම මේ අහලා එයාලා උත්තර දුන්නේ වැරදි නිසා මම මේ ප්‍රශ්නේ ඔයාලටත් දැම්මේ. එදා දවසේ මාර කතාවක් තිබුණා. උතන ඇනවුන්ස් කරනවා ඇහෙනවා මෙන්න මෙහෙම. පළවෙනි වේදිකාවට පැමිණ නෑ. වවුනියාවේ සිට මාතර බලාදාවට වන දුම්රිය තව ස්වල්ප මොහොතකින් පළවෙනි වේදිකාවට ළඟා වේ. එහෙම ඔයාලා අහලා තියෙනවද? අහලා තියෙනවද? ඔව්. දැන් මමත් ඉන්නවා යන්න වැඩසටහනකට යන්න ඔය කුරුණෑගල ස්ටේෂන් එකේ. ඉන්නකොට දැන් කෝච්චිය එනවා දැන් 12:45යි වෙලා. ඔන්න කෝච්චිය හෝන් එක ගහනවා ඇහෙනවා මට හරි සතුටුයි. මම බලාගෙන හිටියනකම් ආවා. ඒතර ඔන්න කියනවා මම දැන් මාතරේ යන්න ඉන්නේ. ඔන්න කියනවා යාපනයේ සිට මාතර බලා ධාවනය වන දුම්රිය තව ස්වල්ප මොහොතකින්
පළවෙනි වේදිකාවට ළඟා වේ. එම දුම්රිය, පොල්ගහවෙල, මීරිගම, ගම්පහ කියලා නවත්තර තැන් කියනවා. නවත්තනු ලැබේ. මම ඉන්නකොට ඔන්න ආවා කෝච්චිය 12:45. දැන් මෙයා ඇනවුන්ස් කරන්නේ ළමයි අර කවුළුවකින් බලාන. මෙහෙම ඇනවුන්ස් කරා. මෙයා කෑම එකක් ගේන්න එතන වැඩ කරන කෙනාට ඉදාට ගෙදරින් කෑම ගේන්න අමතක වෙලා එයා කෑම එකක් ගේන්න සල්ලි දීලා අර පාරේ වැඩ කරන එක්කෙනෙකුට. එතන වැඩ කරන කම්කරුවෙකුට කෑම කදින මේ පොඩ අර එහා කඩෙන් ගිහලා මට කෑම එකක් ගේන්නකෝ කියලා. අරයා කෑම එක අරන් ඇවිල්ලා. දැන් මෙයා ඇනවුන්ස් කරනවා. කොහමද ඇනවුන්ස් කරන්නේ? දැන් අරයා කෑම එක ගෙනලා කවුළුවෙන් දුන්නා. මෙයා ඇනවුන්ස් කරනවා. ඒ අතේ තමයි කෑම එක දෙන්නේ. කොහමද ඇනවුන්ස් කරන්නේ? පළවෙනි වේදිකාවේ නවත ඇති දුම්රිය කියනකොට මරයා කෑම සර් කෑම එක මෙයා මයික් එකෙන්ම කියනවා ඔහින් තියන්න කියලා. කෑම එක ඔහින් තියන්න කිව්වා. ඒකට මෙයා කියන්නේ කොහමද? පළවෙනි වේදිකාවේ නවත ඇති දුම්රිය සර් කෑම එක ඔහින් තියන්න. දැන් මට ඇහෙනවා පළවෙනි වේදිකාවේ නවත ඇති දුම්රිය ඔහින් තියන්න. මම බලනවා බුදුම්මෝ කොහමද යන්නේ? කෝච්චි ඔහින් තිබ්බම මොකක්ද ඒකෙන් කියන්නේ? තමන් කරන වැඩේ ගැන අවබෝධයක් නැතිකම. කෑම එක තියන්න කිව්වේ. අපිට හැන්නේ කෝච්චිය ඔහින් තියන්න කියලා. තේරෙනවද? ඔය වගේ තියෙන රස කතා ඉතින් නේ. කීයක වැඩ කරන්න වේලාව මදි. උතේ උත්තරේ 3:19. 17ට 1 18ට 3 19ට 3 උන 18 අයත් අර අංකේ දාලා මාරු වෙලා මේකේ 2 3ක් මොහොම තිබ්බා. හරි නේද? බොරු නෙවෙයි ඇත්ත. මේ සමහර ළමයි කියනවා මම බොරුලු කියන්නේ. බොරු නෙවෙයි ඇත්ත. එහෙම කිව්වා යා. පළවෙනි වේදිකාවේ නවත ඇති දුම්රිය ඔහින් තියන්න කියලා කිව්වා. ඇයි බොරු කියන්නේ? 20 වෙනි එකේ උත්තරේ හොයාගන්න. මහන්සිද? හරි. එහෙනම් මට පොඩි වෙලාවක් දෙන්නම් පුතේ. හරි. මිනිත්තු 6යි ඈ. ඉතුරු ගණන් ටික හදන්න ඉක්මනට එන්න. තේ ටිකක් බීලා එන්න. මහන්සි. ගිල්ලෙන්න. ඔව්. ඕකේ. ඔව්. ඔව්. මට
මොකද මට මේ ගණන් දෙක කියන්නේ මොනවද ගන්න? පන්ති කියන්නේ. පහම මොකදද පහම ජනවාරි මාසයක. ඒක ඉන්න ඒක මේ බබාන් දෙන්නකො අම්මයි නම් අහගන්න අම්මයි කිවි කියලා නේද? දැන් බදා ගන්න 5යි. අම්මයි ක්ලාස් එක කරලා ගන්නම්. මාකේ. ඉතින් හරියෙන්න හැමෝම අපි යන් ඊළඟ ගැටලුවට 20 බලන්න හොඳට බලන්න විමසිල්ලෙන් බලන්න 20 එක චූටි අපහැදිලි يعني සමහර කළු පාට වෙලා සුදු පාට වෙලා ඒක අදාළ නැහැ ඒ රූපේ හැඩය ගන්නකො බලන්න මුලින්ම බලන්න අහන්නේ මුල් රූපයට සමාන රූපේනේ මම ඔයාලට කියලා තියෙනවා කොටස සසඳන්න ඉස්සරලා උඩ තුන් දෙනා බලන්න මොකේද ඉන්නේ කියලා හැම එකෙම ඉන්නවා සමානයි දෙවෙනි පේලිය බලන්න පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි තුන්වෙනි එක හරි මං හරිද
අවසාන පේලිය බලන්න. පළවෙනි එක හරි. දෙවෙනි එක වැරදි. තුන්වෙනි එක හරිද? හරි. උත්තරේ මට ඇඟිලි වලින් පෙන්නන්න. උත්තරේ ඇඟිලි වලින් පෙන්නන්න හරියට. හොඳට බලන්න රූපේ දිහා. ඇඟිලි වලින් පෙන්නන්න උත්තරේ බලන්න. එකද තුනද? නෙතුල් පෙන්නන්න සෙනල්ලයා. තුනද? උදට බලන්න. ආව් තුන නේද? එක නෙවෙයි. එක අර මැද කොටුවේ වෙනසක් තියනවා නේද? දෙපැත්තෙන් අන් දෙක වගේ. හරි. ඔව් ඒකේ වෙනසක් තියෙනවා පොඩි වෙනසක්. උත්තරේ 3 නේද? හරි 20ට 3. තුන තමයි. හරි පුතේ හරි. 21ත් ඒ විදිහට බලන්න හොඳට. එක එක බලන්න. දෙපැත්ත ත්‍රිකෝණ දෙක හරි. යට වෘත්තය හරි. උඩ වෘත්තයත් හරි. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ අර මැද කොටුව පළවෙනි එක හරි. දෙවෙනි එක වැරදි නේද? අර හරහට යන ඉරි දෙක යන්නේ නැහැ කපාගෙන. තුන්වෙනි එක යන විදිය වැරදි නේ. එහෙනම් උත්තරේ 1. අන්න ඒ වගේ ඒවා ළමයි ඔය විදියට හොඳට Tamanට දැනෙනකන් තර්ක කරා. තර්ක කරලම උත්තරේට යන්නේ. නිකම් එක අනේ ලේසි කියලා කලබලෙට ඉරක් ගහන්න බෑ. පාපැති ධාවන තරගයකදී එකම වේගයෙන් ධාවනය කළ තරගකරුවන් 5 දෙනෙක් පැය 2කදී පැය 2 මිනිත් 30කදී තරගය නිම කරන ලදී. ධාවනය කළ මුළු දුර කිලෝමීටර් 220ක්. ඒ අනුව එක් අයෙක් ධාවනය කළ මුළු දුර. එය හරි සරලයි. තර්ක කරන්න විතරයි තියෙන්නේ. කටු වැඩ නැහැ. උත්තරේ පෙන්වන්න රන්සාරි ඇඟිලි වලින්. නෙතුෂි රන්සාරි ඇඟිලි වලින් රන්සාරි ඇඟිලි පේන්නේ. උත්තරේ 220යි 2. ඒක ලේසි නේද? 10 දෙනෙක් හිටියත් ඒ වෙලාව ඒ දුර දුවන්නේ බෑ ළමයි. right. ඊළඟ එක. අර වගේම ගැටලුවක් එකේ පොඩි වෙනසක් තියෙනවා හැබැයි නේද? 4යි 3 සමාන වෙනවා 7යි 5ට. එහෙනම් අපෙන් අහන්නේ මෙයයි කීයද කියලා. මේ දෙපැත්ත සමාන කරලා හදන්න බලන්න මනෝමයෙන් සුළු කරලා ගන්න උත්තරේ. මං හිතනවා ඔයා හරි කියලා. 4 වරක් 3 12යි 7යි 5යි 12යි. හරිනේ. එහෙනම් මෙයාට මෙයා ගත්තා. මෙයාට මෙයා ගත්තා. දෙවරක් 2 4යි 4යි 2යි 6යි. උත්තරය 3. අපි යන් ඊළඟ. පෙරේතයා පෙරේදා නෑ පෙරේතයා නෙවෙයි පෙරේදා. පෙරේදාට පෙර දිනය ජනවාරි 17 අඟහරුවාදා නම් අනිද්දාට පසු දිනය. බලා ගන්න සටහන. ඔයාට මං කියලා දෙනවා මෙන්න මේ සටහන අනිවාර්යෙන් ඔයා අඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට මේ ගාන හදන්න බෑ. මේක ඔයාගේ හැකියාව. මේක ගානේ කොතනවත් කියන්නේ කරන්න කියලා. ඔයා කරගන්න ඕනේ. දැන් දීලා තියෙන තොරතුරු මේකට ඇතුල් කරන්න. පෙරේදාට පෙර දිනය 17. මෙයා නෙවෙයි මෙයා 17යි අඟහරුවාදා. අපෙන් අහන්නේ අනිද්දා නෙවෙයි මෙන්න මෙතන. උත්තරේ එන්න ඕනේ එතනට. 17 18 19 20 21
22 23 දිනෙන් ගත්තොත් දවස අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා එහෙනම් අපෙන් අහන්නේ දිනය විතරයි ඒ නිසා මේක අයින් කරනවා ඕනේ නෑ දිනේ යවුවනම් අර විදියටයි හදන්නේ ඒකත් දැනගන්න උත්තරේ සඳුදා 24ට 3 මෙන්න මේ කටු වැඩේ ඔබ කළ යුතුයි ලියාගන්න ඉක්මනට අනිවාර්යෙන් ඔය කටු වැඩ නම් කරන්න මනෝමයෙන් ඇඟිලි වලින් හදන්න නම් එපා හරි ලේසි ඔය ගණන් හදාගෙන යන හැම ගැටලුවම එක වගේ හැමෝටම දැනෙන්නේ නැහැ ප්‍රමාද වෙලා සම්බන්ධ වෙන අය ඉන්නවා නේද ඒගොල්ලන්ට හෙට උදේ 12ට කලින් රෙකෝඩින් එක හම්බ වෙනවා රෙකෝඩින් එක බලලා ඒ ටික අල්ල ගන්න ඕනේ හරි අපි යන් ඊළඟ ගැටලුවට 25 එතන තියෙන මේ චතුරස්‍ර කතාව මම මේක දැම්මෙත් ඒකයි ළමයි මේ චතුරස්‍ර බලන්නකො චතුරස්‍ර අර වැඩිපුර ත්‍රිකෝණ ඒවා මේවානේ අපි හදන්නේ ඒ නිසා මට මේ චතුරස්‍රය කියන කතාව ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ වුණා බලා ගන්න හොඳ දරුවෝ වගේ ඔන්න ඔයා දන්නවා මෙයා චතුරස්‍රයක් මෙයක් චතුරස්‍රයක් මෙයක් චතුරස්‍රයක් මේ හැමෝම චතුරස්‍ර පවුලේ සමාජිකයෝ පටල ගන්න එපා තව තියෙනවා ඒවා 6 ඉඳලා ඉගෙන ගන්න. එහෙනම් මේ චතුරස්‍ර කියලා කියන්නේ මේ හැඩය විතරක් නෙවෙයි මේකත් චතුරස්‍ර. ගණන් කරන්න. 1 2 3 4 5 6 7 8 9 9ට වැඩි ආවද බලන්න මට නම් 9යි ආවා. කො බලන්න 9ක් ඔයාට ආව නම් 9ක් හරි නේද පුතේ? එහෙනම් 1. මොකද සමහරෙකුට ඔක වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මට වඩා වෙනස් විදිහට පේන අයත් ඉන්නවා. එක දවසකුත් කිව්වේ නේද? රයිට්. කොහොමත් මට වඩා හොඳට ඔයාට දැන් පේන්න ඕනේ. මම උගන්වන්නේ එතනට ඔයාව ගන්න. පිටු 20ක් ඇති පොතක 5 සහ 6 පිටු ඉරී ගොස් තිබුණි. එසේනම් නොමැති ඉතුරු පිටු දෙක. ඒක පොත පෙරලලා හදන්න එපා. ඕකට මම එක දවසක් ක්‍රමයක් කිව්වා ඔයාට අමතක වෙලා ඇති බලා ගන්න. පිටු 20ක් නේ තියෙන්නේ. දැන් පළවෙනි පිටුවට එහා පැත්තේ තියෙන්නේ මොන පිටුවද? කියන්නේ. දැන් පළවෙනි පිටුවේ නම් අවසාන පිටුවේ අංක කීයද? 20යිනේ. ඒ දෙක එකතු කරන්න කීයද? 21යි. මෙයාට ඇතුලේ තියෙන්නේ කී වෙනි පිටුවද? 2. එහෙනම් මෙයාට ඇතුලේ තියෙන්නේ 19. 19යි 2යි තියෙන්නේ 21යි. මම මෙයාට එක හැදෙන හැටි පෙන්නන්න. ඊළඟ තියෙන්නේ 3 වෙනි පිටුව නම් මෙයාට ඇතුලේ තියෙන්නේ 18 පිටුව. එහෙනම් කීයද 18යි 3යි 21යි. ඊළඟට 4 වෙනි පිටුව නම් මෙයාට ඇතුලේ තියෙන්නේ 17 පිටුව 21යි. පහට එහා පැත්තේ තියෙන්නේ 16 පිටුව 21යි. ඇති නේද? 6. මෙයා 6 නම් මෙයාට මෙහා පැත්තේ තියෙන්නේ 15 21යි. ඒ කියන්නේ 6 සහ 5 කියන පිටුවට එහා පැත්තේ තියෙන්නේ 15 සහ 16. තේරුණාද නැද්ද? අත උස්සන්න තේරුණාද නැද්ද? පැහැදිලි නේද? මුල පිටුවයි අග පිටුවයි එකතු කරපුවාම ඒන අගය අනිත් එකෙන් අඩු කරගෙන යන්න. එච්චර මේ උදාහරණේ ඔය විදිහට මම හදලා තියෙනවා. ලියා ගන්න ඉක්මනට මෙන්න මෙතන ඉඳ තියෙනවා. මේ ටික ඔක්කොම ලියන්න. මේ ටික ලියුවාට ඒක දැනෙන්න ඕන නිසා. හැම එකේම දැන් 1 සිට 50ට ගියොත් 51යි. 2යි 49යි 51යි. 3යි 47යි. එහෙම හදලා ගන්න. හරි? මේක ඕනේ මේ ටිකේ විතරක් ගන්න පුළුවන්. මම ඔයාලට ඒක දැනගන්නයි මේ ටික අන්නේ. ඔක්කොම ලියා ගන්න ඉක්මනට. උත්තරේ 15 සහ 16 1. ඒවට මෙවැනි උපක්‍රම භාවිත කරලා එතකොට ලේසි නේද? අර පිටුව එක අර පැත්තේ එහෙම කී යනවට වඩා 1 20 2 19 3 18 කීක හදනවට වැඩිය මේ ක්‍රමේ ලේසි භාවිත කරන්න. තව ඉස්සරහට මම ওই ගැටලු දාන උපක්‍රම දානවා. මේවා කෙටි ක්‍රම නෙවෙයි ඈ. ඇතුලේ පොත ඇතුලේ සිද්ධ වෙන දේ මේක. කෙටි ක්‍රම නෙවෙයි.
ඒක අඳුරගත්තම ඔයාලට තේරෙනවා ඒක කරන්න ඕන විදිය. තියාගන්න. පුතේ අර බදාදා දින ගාන මං කියලා දෙන්නම් පුතේ ඔයාලට තේරුම් නැත්නම් අය මොකද්ද තේරුම් නැහැ කිව්වේ? තියාගත්තද? ජෙනුලි බබා හරිද? තේරුණාද ඔයාලට? හරිනේ. දනුලිට තේරුණාද දනුලි? right. එහෙනම් අපි යන් ඊළඟ ගැටලුවට 1 2 3 4 5 බලා ගන්නකො. 1 2 3 4 5 ඉලක්කම් 5 යන සංඛ්‍යා යොදා ගනිමින් එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් සෑදිය හැකිද? අපි 1 2 3 විතරක් හදමුකෝ. නිකමට වගේ ක්‍රමයක් හොයාගන්න. නැතුව මේකෙන් කීයක් හදන්න පුළුවන් බුදුහාමුදුරුවෝ හොයන්න බෑනේ ළමයි. 12345 12354 12543 12453 12453 කීයක් හදන්න පුළුවන්. මම මෙතනින් ඔයාලට පොඩ්ඩක් ඒකට මඟ පෙන්වීමක් කරන්න ක්‍රමය ඔයා හොයාගන්න. 123න් හදන්න පුළුවන් ආයෙ 132. 100 ගණන් එච්චරයි. දැන් 200 ගණන් හදමු. 223 ගාවට හදන්න පුළුවන් 232. තව හදන්න පුළුවන් 212. 212 නෙවෙයි පොඩ්ඩයි නෑ 223 නෑ 213 හදන්න පුළුවන් 231 හදන්න 200 ගණන් ඔච්චරයි. දැන් 300 ගණන් හදනවා නම් 312 ගන්න පුළුවන් 321 හදන්න පුළුවන්. තව හදන්න පුළුවන් බෑ නේද? 1 2 3 4 5 6යි හදන්න. කීයද? 6යි. මේ 6 ගන්න ක්‍රමයක් ඔයා මේ ඇසුරෙන් යෝජනා කරන්න බලන්න හොඳ දරුවෝ. මේ 6 ගන්න ක්‍රමයක් මේ 3 දෙනා ඇසුරෙන් යෝජනා කරන්න. හරි. මෙන්න ක්‍රමය. එක්වරක් 2 2යි දෙවරක් 3 6යි. හරි නේද? මේ එකිනෙකට වෙනස් සංඛ්‍යා 3 හරි කීය හරි එකිනෙකට ගුණ කරලා ලැබෙන පිළිතුර සමානයි සෑදිය හැකි සංඛ්‍යා ගණන. ඔයාට මම මේක මැජික් නොවෙන්නයි මේ පෙන්නුවේ ඇඳලා. නැත්තම් ඔයාට ඒක මැජික් එකක් වගේ කවියක් කටපාඩම් කළා වගේ. දැන් ඔයා දන්නවා මේක හැදෙන විදිය. එහෙමනම් එකිනෙකට ගුණ කරන්න. මේකට මේ 1 2 3 ඕනේ නැහැ. මෙහෙම තිබ්බත් හරිය. මෙහෙම තිබ්බත් ඔයා ගුණ කරන්න 1 2 3 කරලා. හරිනේ? මෙහෙමම තියෙන්න ඕනේ. මෙවැනි සංඛ්‍යා පහක් තිබ්බත් ඔයා 1 2 3 4 5 කියලා ගුණ කරන්න. හරිද? හරි. එක්වරක් 2 2යි දෙවරක් 3 6යි හයවරක් 4 24යි 24 ගුණ කිරීම 5. එක්වරක් 2 2යි දෙවරක් 3 6යි හයවරක් 4 24යි 24 ගුණ කිරීම 5. පස්වරක් 4 බිංදුවයි 20න් බිංදුවයි පස්වරක් 2 10යි 2යි 12. එහෙනම් 120ක් සංඛ්‍යා හදන්න පුළුවන්. මේ තුන එකිනෙකට මේ ටික ගුණ කරනවා. හරි. තේරුණා? හරි. එහෙනම් ඕක තමයි ක්‍රමයකට අදාළ. අපි මෙහෙම හිතමු. 3 4 5 6 7. නෑ ඔහම හිතන්න. මේ හතර භාවිත කරලා එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්? 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 4. එක්වරක් 2 2යි දෙවරක් 3 6යි හයවරක් 4 24. හදන්න පුළුවන් 24. හදලා බලන්නකො බොරුද කියලා. ඒ කොහොමද කියලා දැන් ඔයාට පැහැදිලිනේ. තේරුණා නේද ඒක? එහෙනම් ඔකට අදාළ කටු වැඩේ මෙන්න. ඒ මෙතන ඉලක්කම කීයද මොකක්ද අපිට අදාළ නැහැ. ඉලක්කම් තියෙන සංඛ්‍යාව 1 2 3 4 කියලා ලියාගෙන ගුණ කරන්න. පහක් තිබ්බොත් එකේ ඉඳලා පහට ලියලා ගුණ කරන්න. ඒ එන ගුණිතය නැත්නම් ඒ ගුණ කරලා ලැබෙන අගය තමයි ලැබෙන පිළිතුර.
පැහැදිලිද? හරි. දැන් අර ඒකට එහෙම ක්‍රමයක් නැත්තම් පුතේ බෑනේ අපිට ලියන්න. රෑ වෙනකන් හෙට එළි වෙනකන් ලියන්න වෙයි නේ 120ක්. වරදිනවනේ. එහෙනම් මේ ක්‍රම මත කෙටි ක්‍රම නෙවෙයි සිද්ධ වෙන හැටි. පැහැදිලි නේද? මම අර උදාහරණයකින් පැහැදිලි කරේ ඒකයි. නැත්තම් මම හිතන්නේ ඒවා මැජික් වගේ. සර් කියන ඔයත් ඉතින් ಗುಣ කරන එක දෙක දැයි දන්නේ. ආන් දැක්කනේ හැදෙන විදිය නේ. මම නෙමෙයි කියලා දුන්නේ නේ. ඔයාමයි මේ ක්‍රමය හොයාගන්න. එහෙනම් උත්තරේ 3. 27ට 3. 28 අවසාන එක. ඒක නම් ලේසි. ඍජුකෝණාශ්‍ර කඩදාසියක් දෙකට නවා පහත ආකාරයේ හැඩයක් කපා ඉවත් කරන ලදී. ඉන්පසුව එය දිගහැරිය විට ලැබෙන රූපය. හොඳට කල්පනා කරන්න. මනුල්‍යයා ප්‍රතිත්‍ය මණිකේ බලන්න හොඳට ඔයාලට තේරුණාද ඒක? හරි. මං ආයේ මොකුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඔයාට දැනගන්න මෙතන එක දෙයයි තියෙන්නේ මොකක්ද? මේ නැමුම් රේඛාව. මේක මෙන්න මෙහෙම දිගහැරෙනකොට මේ රේඛාව නැති වෙනවා. අන්න එහෙනම් මෙතනට එන ඊතලය කොයි ආකාරයේද වෙන්නේ කියලා ඔයා දැනගන්න ඕන. සමහර දරුවෝ මෙතන නැමුම් රේඛාව ඉරක් හැටියට සලකලා දෙවෙනි උත්තරයට යනවා. පළවෙනි උත්තරයට යනවා. ඒකයි මම ඒක පැහැදිලි කරේ. ඔතන තර්කයේ තියෙන්නේ ඔතන. ඔබ හිතන්න ඕන දේ මනුල්ලයා ඕකයි. ඒක නැමුම් රේඛාවක්. මෙහෙමනේ තියෙන්නේ පුතේ. මෙහෙම තියලා මෙහෙම කපලා මෙහෙම දිගෑරියම මෙතන මොකුත් රේඛාවක් නැහැ. රූපේ හැදෙන්නේ පැයලා. ජෙනුලිට තේරුණාද ජෙනුලි බබා? මනුල්ලයා නෝනට තේරුණාද මනුල්ලයා නෝනට? ලේසි නේද? හිතන්නේ ඒක. මේ නැමුම් රේඛාව මුකුත් නැහැ. ඒතකොට දිගෑරෙනකොට ලස්සන ඊතලයක් එනවා මෙන්න මේ විදිහට. හරි. right. උත්තරය 3. 28ට 3. පුතේ ඕකේ ගන්න පාර බදාදා ගන්න. 13 වෙනි ගැටලුව ගන්න කොහොඳ දරුවෝ වගේ ඉක්මනට. බදාදා දින 5ක් තියෙන ජනවාරි මාසයක තිබිය හැකි බදාදා දිනයන්ගේ අගයන් උපරිම එකතුව. එතකොට මම ඔයාට කිව්වා උපරිම අගය කිව්වොත් 31කින් පටන් ගන්න. අඩු කරගෙන යන්න 7. අවම කිව්වොත් 1කින් පටන් ගන්න එකතු කරගෙන යන්න 7. ඒක ඉතින් ඔයා කලින් දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. එහෙනම් උපරිම අගය බදාදා දින 5ක් තියෙනවා නම් 31කින් පටන් ගන්නවා බදාදා. බදාදා 31 කියලා අපි හිතනවා. 32ක් නෑනේ පුතේ. උපරිම අගය 31 නේ මාසෙක. එයා බදාදා දිනයක් නම් පුතේ පරිස්සමට අඩු කරගෙන යන්නේ. 26යි ඕමම අඩු කරගෙන කියලා මේ ටික එකතු කරා. 85යි. මෙයාලා 5ක් එනවා. පැහැදිලි නේද? හරිද? උපරිම අගය කිව්වොත් 31කින් පටන් ගන්න 7 අඩු කරන්න 7ක් අඩු කරන්නේ සතියේ දින 7යිනේ. ආය බදාදාවක් එන්නේ 31කින් 7කට පස්සේ. ආය බදාදාවක් එන්නේ 31කින් 7කට පස්සේ. පැහැදිලිද පුතේ? අවම අගය කිව්වොත් 1 ඉඳන් 7 එකතු කරගෙන යනවා. එතකොට සාමාන්‍ය 75 වගේ අගයක් එනවා. පැහැදිලි නේද? තවත් අපැහැදිලි තියෙනවා නම් අහන්න. හරි. මොකද කියන්නේ අද ගැටලු ටික? right. හරි. පුතේ තව මොනවා හරි එක්කෙනාට මට අහන්න අමාරුනේ නේද? ඔයාලට කියන්නත් බෑනේ. රෙකෝඩින් එක බලන්න. රෙකෝඩින් එක බලලා අඳුර ගන්න මම ගොඩාක් කෙමීට ඔයාට දැනෙන්නේ වටපිටාවත් එක්ක පැහැදිලි කරේ උත්තර විතරක් කියාගෙන ගියේ නෑ. ඒ නිසා මොනවා හරි පැහැදිලි තරක් වෙලා රෙකෝඩින් එක හොඳට බලන්න. ඒත් තේරෙන්නේ නැත්නම් මට කෝල් එකක් හරි දෙන්න. හරිනේ? ගැටලු තියාගන්න එපා පුතේ. හරිනේ? හරි. එහෙනම් ආයි තියෙන්නේ මේ ඉරිදා ක්ලාස් එකට ලෑස්ති වෙන්න අදාළ ඩියුට් එකේ අංක කරලා තියන්න හොඳ දරුවෝ වගේ. මේ තාම ගණිත ගැටලු වලට අපි ලෑස්ති වෙනවා. ලබන සතියේ නෙමෙයි ලබන මාසෙට ඔයාට මම මේ ගැටලු වල හැඩය වෙනස් කරලා තව ටිකක් විභාගෙට ආසන්න ගැටලු වලට අපි ටික ටික යනවා. මම ඔයාට එකවර මේක කරවන්නේ නැහැ. පියවරෙන් පියවර එතනට යනවා.
එහෙනම් ලබන මාසෙට අදාළ නිබන්ධන කට්ටලේ ගෙන්ව ගන්න අම්මලා අප්පච්චිලාට කියන්න දෙවෙනිදාට කලින් තොරතුරු ටික එවන්න කියලා. ඒ කරලා අපි ලබන අප්‍රේල් මාසේ අලුත් වැඩ ටික අලුත් පළවෙනි පත්‍රයේ ගැටලු ටික ගොඩක් අලුත් ඡේද සහිතව විභාගයට වගේම අර ලොකු ගැටලු වෙනවා. අපි ඒවා ටිකක් දෙන්නේ මම ඔයාලට 30 40 දෙන්නේ නැහැ. ඒ ටික අපි පැය දෙකේ නිරවුල් කරගෙන ලෑස්ති වෙමු. හරි. එතකොට ලබන මාසේ අවසානට පේපර් එකක් තියෙනවා. මේ මාසෙත් අවසානට පේපර් එකක් තියෙනවා. මැයිවල විතර ඉඳලා දිගටම පේපර්ස් කරන්න ගමු. ලබන මාසෙන් මේ අප්‍රේල් වලින් ඉවරයි වැඩ ටික. අංක ටික ඉවරයි. පේපර්ස් ටිකක් එවන්න. ඒවා කරගෙන යන්න. විභාගයෙන් ලං වෙලා ඔයාට කරන්න ප්‍රශ්න පත්‍ර පහේ කට්ටලයක් මම ඔයාලට ලැබෙන්න සලස්වනවා. ඒක විභාගයෙන් ලං වෙලා කරන්න මම හිතනවා මම පුතාට එතකොට ප්‍රමාණවත් කියලා. එහෙනම් අදට ඇති නේද? එහෙනම් ආයි අපි හම්බ වෙන්නේ ලබන සිකුරාදා හවස 6ට. බ්‍රහස්පතින්දා නෙවෙයි සිකුරාදා 6ට. ඊට කලින් බදාදා තියෙනවා වැඩසටහන. සඳුදා පේපර් එක ඔයාලට ලැබෙයි. එක පත්‍රයක් ලැබෙන්නේ print කරලා තියාගන්න. ඒකේ ටිකක් දිග ගැටලු තියෙනවා. බදාදාට දිග ගැටලු ටිකක් තියෙනවා. අපි ඒවා වෙනම සාකච්ඡා කරමු. හරිද? ඒක නිශ්චිත වෙලාවට ලියවෙන්න ඕනේ. කලින් කරන්න බෑ. හරිනේ? හරි. එහෙනම් අදට ඇති. ජය වේවා. මම පුතාලගේ තොරතුරු ටික ඉක්මනින් එවන්න කියන්නේ නැත්තම් ප්‍රමාද වුණාම හරි ප්‍රශ්න. right. Good night පුතේ. තෙනුලි good night. එහෙනම් අපි හම්බෙමු ඉරිදාට. ජය වේවා මම පුතාලා හැමෝටම. ගෙදර ලයිට් ඕෆ් කරන්න. අනවශ්‍ය විදුලි බල්බ නිවලා දාන්න මම පුතාලා. උදව් වෙන්න ගාර්වේ. අම්මට යෝජනා කරන්න අප්පච්චිට යෝජනා කරන්න රූම් එකෙන් එළියට එනකොට ලයිට් එක ඕෆ් කරන්න ඔය ගෙදර තියෙන අනවශ්‍ය එළියේ තියෙන ඔක්කොම ඔය ලයිට් කණුවල ලයිට් ගේට්වේ ලයිට් මේ දවස්වල ඕෆ් කරන්න හොරු වෙන්නේ නැහැ කලුවරේ කොහමද තමයි හොරු වෙන්නේ හොරුන්ට ලයිට් තියෙන්න බෑ ලයිට් ඕෆ් කරන්න ඒතර හොරෙක්වත් එන්නේ නැහැ අම්මලාට කියන්න පුතේ එහෙම පොඩ්ඩක් අපි ඒව අර පරිමාස්යෙන් මේ කාලේ භාවිත කරන්න පුරුදු වෙන්න එහෙනම් ජය වේවා මම පුතාලා හැමෝටම Ivan. Bye.